හරි සුබ දවසක් වේවා පුතේ හැමෝටම. අපි BS වල පේපර් ක්ලාස් එක පටන් ගන්න. කලින් ඉකොන් පේපර් ක්ලාස් එක කළා. ඒක පොඩක් මේ ඉවර කරගන්න බැරි වුණා පැය දෙකට. මේ දෙකමාරක් කළත් බැරි වුණා. ඊට පස්සේ 10:00මාරටත් වඩා ටිකක් වෙලා ගියා 10:30ට වෙනකන්. ඒ නිසා තමයි මේක පොඩක් පරක් වුනේ. හරිද? හරි. මම ඒකෙදිත් කිව්වා පේපර් ක්ලාස් එකේදී කොහොමද වැඩ කරන්නේ මොනවාද මේකට ඕනි කියලා. ඒ වගේම මම BS පන්තිය පටන් ගන්න කලිනුත් දැන් කියනවා. මේ පේපර්ස් ලියනකොට පේපර් එකේ තියෙන කරුණ විතරක් නෙමෙයි ඒ සම්බන්ධ ඔක්කොම තියරි ටික මම ඔයාලට මතක් කරලා උත්තරේ කියනවා. ඔය දීලා තියෙන ප්‍රශ්නට උත්තරේ ඒ සම්බන්ධ ඔක්කොම ටිකයි කියනවා. ඒ සම්බන්ධ ඔක්කොම තියරි ටික මම ලියන්න දෙන්නේ නැහැ. ඔය ප්‍රශ්නෙට උත්තරේ ලියන්න දෙනවා. අනිත් ටික කියලා දෙනවා. ඒ කියලා දෙන ටිකේ ඔයාට අවශ්‍ය දේවල්, තියරි වල අහුවෙලා නැති දේවල්, අහුවෙලා මතක නැති දේවල්, තියරි වල අපු එක ප්‍රායෝගිකව වෙනස් විදිහකට අවිලා තියෙන දේවල් සියල්ල වැදගත් දේවල් ඔයා ලියා ගන්න ඕනි වෙනම පොතක. ඒක මම ඔයාලට කියන්නේ නැහැ තරුවක් දාන්න, මලක් දාන්න, කොඩියක් දාන්න, දැල් ලියන්න කියලා. ඒක ඔයා ලියා ගන්න ඕනේ. ඔයාට විශේෂ වැදගත් දේවල්, නොදන්න දේවල්. දන්න ඒවා ආයෙ ලියන්න ඕනේ. නොදන්න දේවල් ලියන්න. දන්න දේවලුත් මතක හිටිනවා වැඩි ආයෙ ලියුවොත් ඔයා කැමති නම් ලියන්න. හරිද? එහෙම ලියන්න. පළවෙනි පේපර් එකේ ඉඳන් සියලුම පේපර්ස් ටික ඇටච් කරලා වෙනම ඔයා එකතු කර ගන්න ඕනි ප්‍රශ්න පත්‍ර ටික ඔක්කොම. විභාගයට යන්න කලින් තියරි ටියුට් පෙරලා බලන්න බෑ. පේපර්ස් ඔක්කොම තමයි බලන්නේ ඊට කලින් සතියේ. එහෙනම් ඒ බලන්න නම් ඔයා මේ ප්‍රායෝගික විදිහට අවිලා තියෙන පේපර්ස් ටික වෙනම එකතු කර ගන්න. මේකේ තියෙන්නේ පාඩම් විදිහට ප්‍රශ්න ඇවිල්ලා තියෙන විදිහට හදපු පේපර්ස් විතරයි. ඕක ෆුල් පේපර් එකක් නෙමෙයි. විභාග ආකෘතියේ පේපර් එකක් නෙමෙයි. විභාගෙට එන්න පුළුවන් ප්‍රායෝගික ප්‍රශ්න ඒ එන විදිහට හදපු ප්‍රශ්න ටිකක් ඕකේ තියෙන්නේ විභාගෙට එන ආකෘතියට නෙමෙයි. ඕකේ තියෙන්නේ ප්‍රශ්න 4ක් 5ක් අපි පැය දෙකමාරට සාකච්ඡා කරන්න පුළුවන් විදිහේ ප්‍රශ්න ටික. විභාග අනුමාන ප්‍රශ්න ලියන්න ඔයාගේ සම්පූර්ණ තියරි සිලබස් එක ඉවර කරන්න ඕනේ. අපේ එක පන්තියක තාම අලෙවි කළමනාකරණයේ පාඩම අනිත් පන්තියේ ව්‍යාපාර සංවිධානයේ පටන් ගත්තේ ඊයේ. ඒ නිසා පන්ති දෙකේම තාම සිලබස් ඉවර නැති හින්දා සිලබස් එක ඉවර වුණාම අප්‍රේල් මාසෙන් පස්සේ තමයි ඔයාලට අනුමාන පේපර් කතා කරන්නේ. ඕකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ විභාගීය ආකෘතියට එන ප්‍රශ්න ටිකක්. හැබැයි විභාග ආකෘතියේ පේපරයක් නෙමෙයි ප්‍රශ්න විභාගයට එන විදිහ ඒවා. පේපර් එක විභාගයට ආදේශ කරගන්න බෑ. ඒකට ප්‍රශ්න 8ක් එනවා. 8න් ඔයා ලියන්න ඕනි 5. 8න් 5ක් ලියන්න ඕනි සහ ඔයාට පාඩම් 18ක් තියෙනවා. මේ පාඩම් 18න්ම ප්‍රශ්න 8යි එන්නේ. ඒ නිසා මේ එක ප්‍රශ්නයක් ඇතුලේ පාඩම් 1ක් 2ක් නෙමෙයි 3ක් නෙමෙයි සමහර වෙලාවට 4කුත් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ දෙන්නේ 1 2 3 කියන පාඩම් 3ෙන්. දෙවෙනි ප්‍රශ්නේ දෙන්නේ 4 5 6 ඒ වගේ. මම කියන්නේ හරියටම 4 5 6න් විතරමයි දෙවෙනි ප්‍රශ්නේ කියලා. මේ පළවෙනි ප්‍රශ්නේ ඇතුලේ ගොඩක්ම තියෙන 1 2 3 පාඩම් 3. තව පාඩම් වල තියෙන පොඩි පොඩි කරුණු සම්බන්ධ කරලා ප්‍රශ්න අහනවානේ. තියරි ටියුට් එකේ ලියපු එකම එන්නේ නැහැ මම හැමදාම කියනවා ප්‍රායෝගික ප්‍රශ්නයක් එන්නේ. පල්ලෙහා තියෙන වෙන පාඩම් වල මාතෘකා වලින් අහනවා. ඒ වගේ මික්ස් වෙලා තියෙන්නේ. හැබැයි පළවෙනි පාඩම ඇතුලේ 95%ක්ම තියෙන 1 2 3 පාඩම්. මම මේ ආකෘතියක් කියන්නේ මේක හැම අවුරුද්දෙම මේ විදිහටම එන්නේ නැහැ. ඊළඟ 4 5යි ඊට පස්සේ උපකාරක සේවාවලට තියෙනවනේ පාඩම් 4ක්. ගබඩාකරණය, sannivedanaය, රක්ෂණය, ප්‍රවාහනය ඔය ටික ඔක්කොම බැංකුකරණය ඔක්කොගෙම මෙන්න එක ප්‍රශ්නයක්. වෙළඳාමෙන් ප්‍රශ්නයක්. ඔය වගේ 13 වසර ටිකත් එහෙමයි කළමනාකරණයෙන් ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ මෙහියුම් කළමනාකරණය සම්බන්ධ කරලා එකක් එනවා. අලෙවි මූල්‍ය දෙකේ එකක් එනවා. ඔය වගේ ප්‍රශ්න සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා එක පාඩමක් පාඩම් කරලා එක ප්‍රශ්නයක් ලියන්න බෑ ඉකෝන් වල වගේ. ඒ නිසා මේකේ විභාග ආකෘතියට තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. අනුමාන පේපර් එකක්වත් කාලය තියලා ලියන්න පුළුවන් පේපර් එකක්වත් නෙමෙයි මේ. එන්න පුළුවන් සිලබස් එකෙන් එක එක විදිහට නිර්මාණශීලී ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ ඔයාට සම්පූර්ණ ෆුල් පේපර් එකක් කරන්න වෙන්නේ විභාග ඉවර වුණාට පස්සේ කියන්නේ සිලබස් එක ඉවර වුණාට පස්සේ අප්‍රේල් මාසෙන් පස්සේ. මම මේ අප්‍රේල් මාසෙන් පස්සේ අපිට තියෙන්නේ කොහොමත් අප්‍රේල් මැයි ජූලි කියන මාස තුන විතරයිනේ. අප්‍රේල් මාස කියන්නේ අප්‍රේල් මාස ඉවර වෙන්න ඕන. හරිද? මැයි ජූලි ජූලි වගේ මාස 3ක් මම හිතාගෙන ඉන්නවා අනුමාන පේපර් ලියවන. ඒතකොට ඒ මාස තුනේ ලියන්න නම් අපි අප්‍රේල් වෙන කලින් සිලබස් එක ඉක්මනින් ඉවර කරගන්න ඕන. ඒ නිසා තමයි මම අමතර පන්තියක් හරි දාලා මේ ඔයාගේ සිලබස් එක ඉක්මනින් ඉවර කරන්න හදන්නේ. මේ අපිට මාස 6යි තව තියෙන්නේ. ඒ 6න් අපි සිලබස් එක ඉවර කරගෙන අනුමාන පේපර්ස් වලට ලියන්න ඕනේ නිසා. හරිද? හරි. අපි තියරි පන්තියේ සාකච්ඡා කරලා තියෙන කේ විදිහටම ලියන්නේ නැහැ. ප්‍රායෝගිකව දෙන්න පුළුවන් ප්‍රශ්න විදිහ තමයි තියෙන්නේ. මම කිව්වාට පළවෙනි ප්‍රශ්නේ කොහොමද අර විස්තරයක් දීලා ඒ ඡේදය ආශ්‍රයෙන් ලියන්න තමයි එන්නේ. ඒ ඡේදය ආශ්‍රය කරගන්නවා 1 2 3 කියන පාඩම් තුන කොහොම හරි මේ ප්‍රශ්නය ඇතුළට ඔබනවා මොනවා හරි කතන්දර ටිකක් කියලා මුලින්ම. ඒ නිසා හිමයි ලියන්නේ. ඔය ලියපු අද පළවෙනි පේපර් එකේ ඉඳන් ඊළඟ සතියේ ඉඳන් ෆයිල් එකක් හදනවා කියලා හිතන්නකෝ මේ අදම ෆයිල් එකකට දාගන්න ඔය ප්‍රශ්න ටික වෙන වෙනම
පේපර්ස් උත්තර පත්‍රات එක්ක ඇටච් කරලා වෙනම පොතක හරි කමන්නේ උත්තර ලියන්න. මේ පොතේ කියන වැදගත් කරුණු තනියම ඔයා ලියන්න ඕන. සහ මේකේ උත්තරේ කියන තියරි පන්තිය වගේ හෙමින් කියවන්නේ. ඔක්කොටම උත්තර කියලා දෙනවා. ඔයා අහන්නේ මොනවද මේ පන්තියේ ඔක්කොටම උත්තර කියනවා. ලියන්න වෙලාව දෙනවා. එක ළමෙක් ලිව්වත් ඔයාට ඕන වෙලාව දෙනවා ලියන්න. අර හිමීට නෝට් එක කියව ප්‍රශ්න ලියන්න අමාරුයි. මම ඒ නිසා උත්තරේ කියනවා ලියා ගන්න පුළුවන් විදිහට අර තියරි පන්තිය වගේ සම්පූර්ණ නෝට් එක තරු ලකුණු දාලා ලියන්න දෙන්නේ මේ සම්පූර්ණ පේපර් එක සාකච්ඡා කරනවා තියරි ටිකත් එක්කම. හරිනේ. බලන්නකො පළවෙනි ප්‍රශ්නේ කියනවා සීමා සහිත ආසිරි සමාගම දේශීය අමුද්‍රව්‍ය බහුලව භාවිතා කරලා නැවුම් තියර කිරි අයිස්ක්‍රීම් යෝගට් නිපදවා බෙදා හරි විශාල දක්ෂ පළපුරුදු සේවක සංඛ්‍යාවක් ඉන්නවලු. එක් අයට වෙන වූ කාර්යාලවල නිරත වෙනවලු. ඔය කතන්දරයක් වගේ දෙන්නේ එක මාතෘකාවලට සම්බන්ධ කරන්න ඕන නිසා. හරිද? වෙන වූ කාර්යාල තියෙනවලු. පිරිවැය ඉහළ යාම විදේශ නිෂ්පාදන සමග තරඟය ඉහළ යාම ප්‍රබල අභියෝගයක් වන අතර අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවකටත් ඒගොල්ලෝ මුහුණ දෙනවලු. දේශීය අමුද්‍රව්‍ය බහුලව භාවිතා කිරීමෙන් විදේශ විනිමය ඉතිරි කිරීමට රටේ සංවර්ධනයටද දායක වෙනවලු සමාජ වගකීම් ඉටු කරනවලු මේ සමාගම. අංක 1 පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා ආසිරි සමාගම ඉටු කරන අවශ්‍යතා හා උවමනා ලියන්න කිව්වා. ආසිරි සමාගම ඉෂ්ට කරන අවශ්‍යතා සහ උවමනා. අවශ්‍යතාවයක් කිව්වහම මේක අනිවාර්යෙන්ම සපුරාගත යුතු දෙයක් නේ. එතකොට මේකේ තියෙන යෝගට්වත්, නැවුම් කිරිවත්, දියර කිරිවත්, අයිස්ක්‍රීම්වත් අවශ්‍යතාවයක් ජීවත් වෙන්න අනිවාර්යෙන් අයිස්ක්‍රීම් ඕනේ නැහැ. හැබැයි ආහාර අනිවාර්යෙන් ඕනේ. එහෙනම් මොකි සපුරන්නේ මොන අවශ්‍යතාවයක්ද? ආහාර. උවමනා වෙනුවට ඔයාලට ලියන්න පුළුවන් එක සපුරාගත හැකි විවිධ ක්‍රම. ওই මාතෘකාවේ තියෙනවා. නැවුම් දියර කිරි තියෙනවා, අයිස්ක්‍රීම්, යෝගට් ඒ ටික ලියන්න පුළුවන් ඔයාට. මේකේ දීලා තියෙන උවමනා. දෙවෙනි ප්‍රශ්نين අහනවා ආසිරි සමාගම ව්‍යාපාරයක් ලෙස හඳුන්වන්න කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. අපි ඉගෙන ගත්ත මාතෘකාවක් ව්‍යාපාර ගති ලක්ෂණ කියලා. මේක කෙලින්ම අහන්නේ ගති ලක්ෂණ මොනවද කියලා. මේ ඡේද කියලා තියෙන ව්‍යාපාරයක් වෙන්න නම් තියෙන්න ඕනි ගති ලක්ෂණ. ආසිරි සමාගම ව්‍යාපාරයක් කියන්න පුළුවන් හේතු මොනවාද? ඒ වගේම අහන්නේ ව්‍යාපාර ගති ලක්ෂණ. කරුණු දෙකක් ලිව්වම ඇති. අපි ගති ලක්ෂණ 7ක් කතා කළා. ව්‍යාපාරයක් වෙන්න නම් භාණ්ඩයක් හෝ සේවාවක් ගනුදෙනු වෙන්න ඕනි. ඔව් ඔයාලට ලියන්න පුළුවන් මේකේ පළවෙනි එක භාණ්ඩයක් හෝ සේවාවක් ගනුදෙනු වීම කියලා විස්තරය ලියන්නේ මේ සමාගමට ආදේශ කළා. කරුණ තමයි භාණ්ඩයක් හෝ සේවා ගනුදෙනු සිදුවීම. විස්තරයට ලියනවා නැවුම් දියර කිරි අයිස්ක්‍රීම් යෝගට් ආශ්‍රිත නිෂ්පාදන. විකුණුම් හෝ වමාරු සිද්ධ වෙන්න ඕනි ව්‍යාපාරයක් වෙන්න නම්. විකිණීමක් හෝ වමාරුවක් වෙනවද මිලක් මත පදනම් වෙලා විකිණීමක් වෙනවා නම් ඒක ව්‍යාපාරයක්. තව ව්‍යාපාර ලක්ෂණ මොනවාද? ලාභයෙන් අභිප්‍රේරණය වෙනවා කිව්වා. ව්‍යාපාරය ලාභ ලබන ව්‍යාපාරයක් නම් එයා අභිප්‍රේරණය වෙන්නේ යාගේ ලාභය මත. අභිප්‍රේරණය වෙනවා කියන්නේ දිරිමත් වෙනවා, මොටිවේට් වෙනවා. එහෙම වෙන්නේ ලාභය මත. අවදානමක් තියෙනවා කිව්වා ව්‍යාපාර වලට. මේකේ අවදානම් ගැන කියනවා. අවදානමක් තිබීම. මොකද්ද මේ ප්‍රශ්නේ කියන අවදානම්? පිරිවැය වැඩි වෙනවලු. අපද්‍රව්‍ය බැහැර කරන ගැටලු වලට මුහුණ දෙනවලු. විදේශ නිෂ්පාදනත් එක්ක තරඟයක් තියනවලු. ඒ මොනවාද? අවදානම්. විදේශීය නිෂ්පාදන සමග ඇති තරඟය, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුව, පිරිවැය වැඩිවීම ආදී අවදානම් වලට මුහුණ දෙනවා. මේ ව්‍යාපාරයේ තියෙන අවදානම්. තව මොනවාද? උවමනා නිර්මාණය කරනවා. ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් විවිධ ක්‍රම මේවා නිර්මාණය කරලා තියෙනවා. නැවුම් දියර කිරි, අයිස්ක්‍රීම්, යෝගට් උවමනාවක් නිර්මාණය කරලා තියෙනවා. ආර්ථික කටයුත්තක් සිද්ධ වෙනවා. හිඟ සම්පත් පාවිච්චියෙන් බිහි වෙනවා නම් ආර්ථික කාර්යයක් කියලා කිව්වා. එහෙනම් මේ සම්පත් අසීමිතව නැහැ හිඟයි. හිඟ සම්පත් පාවිච්චියෙන් බිහි වෙන හින්දා මේක ආර්ථික කටයුත්තක් වෙනවා. ගනුදෙනු අඛණ්ඩව සිද්ධ වෙන්න ඕනි ව්‍යාපාරයක්. ව්‍යාපාර ගති ලක්ෂණ වල තියෙන ගනුදෙනු අඛණ්ඩව වෙනවා කියන්නේ. අදාරගෙන හෙට විකුණලා ව්‍යාපාරය වැහෙන්නේ නැහැ. අඛණ්ඩ පදනමක් මත ගනුදෙනු සිද්ධ වෙනවා නම් ඒකට කිව්වා ව්‍යාපාරයක් කියලා. එහෙනම් අඛණ්ඩ පදනමක් මත ගනුදෙනු සිද්ධ වෙනව නේද මේකේ? ලියන ගති ලක්ෂණ ව්‍යාපාරයක් කියලා හිතා ගන්න පුළුවන් ගති ලක්ෂණ. විකුණුම් හෝ වමාරුවක් සිද්ධ වෙනවා ලියන්න පුළුවන්. නේද? මිලක් මත පදනම් වෙලා ආහාර නිෂ්පාදන විකුණනවා.
භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම කියලා ලියන්න පුළුවන්. ඒ යටතේ ලියන්න පුළුවන් මොනවද? භාණ්ඩයක් සිද්ධ වෙන භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම ගම මෙතන භාණ්ඩයක් නේ විකුණන්නේ. නැවුම් දියර කිරි ආශ්‍රිත නිෂ්පාදිත. අවදානමක් තිබීම කියලා ලිව්වොත් ලියන්න පුළුවන්. විදේශ නිෂ්පාදන වලින් තරගයක් එල්ල වෙනවලු, පිරිවැය වැඩි වෙනවලු, අපද්‍රව්‍ය බැහැර කරන ගැටලු වලට මුහුණ දෙනවලු මොනවද? අවදානම. ආ ලියන්න බලන්න. දැන් මේ ප්‍රශ්න පේපර් එකට මේ කලින් උත්තර ලියා ගන්න ඕන නැහැ. දැන් මම මෙතන සම්පූර්ණ කලින් තියරි ඒ පාඩම ආශ්‍රිතව තියෙන වටපිටාවේ තියරි ටික ඔක්කොම මතක් කරලා ලියන්න දෙනවනේ. ඒ නිසා ආයේ මේ පේපරේ ඔයා ගෙදරදී ලියන තව පැය දෙකක් මෙතන ඉඳගෙන අහගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. නේද? ඒ නිසා ඒ වෙලාවේ වෙන පේපර් එකක් හරි පාස් පේපර්ස් හරි ඔයා තියෙන තියරි ටියුට් එකක් හරි පාඩම් කරගන්න. මේ පේපර් එකේ ඒ වෙලාවට විතරක් ගත්තම ඇති. මොකද මම මේක ආපහු මතක් කරනවා. එකම පේපරේ දෙතුන් සැරේ ලියන එකේ තේරුමක් නැහැ. හරිද? කැමති නම් ලියාගෙන එන්න ඔයා මාක් කරගන්න හරි දා ගන්න ඕන නම්. ඒක වගේ කැමැත්ත මං කිව්වේ කාලය දිහා බලන්න. හරි? බඩ මාස 6යිනේ තව තියෙන්නේ. ඒ නිසා මේ එහෙම කරන්න. ඊළඟ ප්‍රශ්නෙන් කියනවා හරිද? ලියා ගන්න බැරි වුණ ඒවා තියෙනවා නම් ආයෙ පැහැදිලි කරන්න ඕන නම් තව කරුණු ඔයා ලියපු ඒවා අහගන්න ඕන නම් මේක ටීචර් වැරද්ද මේක හරිද? ඒ ඕන දෙයක් අහන්න වෙන නැත්නම් chat box එකට දාන්න ඕන දෙයක් කරන්න. හරිද? වෙලාව ඕන නම් කියන්න මං එක්කෙනෙක් ලිව්වත් වෙලාව දෙනවා නෙවෙන්න. පැහැදිලි කරලා. හරි. ඊළඟ ප්‍රශ්නයෙන් අහනවා ආර්ථිකයේ පැවැත්මට ඉහත සමාගම දායක වන ආකාරයේ කරුණු හතරකින් ඉදිරිපත් කරන්න. ආර්ථිකයේ වර්ධනයට මෙයා මොකද කරලා තියෙන්නේ? අර කිව්ව ආර්ථික අරමුණු එක ඒවා. භාණ්ඩයක් හෝ සේවාවක් කොහේ හරි තැනක රටේ නිෂ්පාදනය වෙනවා නම් අනිවාර්යෙන් මේ නිෂ්පාදනය මොකටද අයිති වෙන්නේ රටේ? දළදේශීය නිෂ්පාදනයට නැත්නම් ජාතික නිෂ්පාදනයට අයිති. එහෙනම් මේ නිෂ්පාදනය හරහා අපේ රටේ ජාතික නිෂ්පාදනය වැඩි වෙනව නේද? ඔව්. ජාතික නිෂ්පාදනය වැඩි වෙනවා. ඊට පස්සේ මේකේ කියනවා විශාල දක්ෂ පළපුරුදු සේවකයෝ කණ්ඩායමක්ම ඉන්නවලු. සේවා නියුක්තියට දායක වෙලා තියෙනවා. ජාතික නිෂ්පාදනයට වැඩි වෙන්න දායක වෙලා තියෙනවා පළවෙනි එක. ජාතික නිෂ්පාදනයේ ඉහළ යන්න දායක වෙලා. රැකියා අවස්ථා දීලා තියෙනවලු එහෙනම් සේවා නියුක්තියට දායක වෙලා. මේගොල්ලෝ විදේශයන්ට අපනයනය කරනවලු. ඔව්. එහෙනම් මොනවද කරලා තියෙන්නේ? විදේශ විනිමය උත්පාදනය කරලා තියෙනවා. පිටරටවල් වලට අපනයනය කළාලු නේද? විදේශ විනිමය උත්පාදනය කරලා තියෙනවා. තව මොනවද කරලා තියෙන්නේ? දේශීය සම්පත් පරිභෝජනය කියන්නේ ආර්ථිකයට කරන යහපත් දෙයක්. රටේ තියෙන දේශීය සම්පත්. දේශීය සම්පත් පරිභෝජනය කරලා තියෙනවා. ලියා ගන්න. හතරක් ලියන්න. දායක වන ආකාරයේ කරුණු හතරකින්. කරුණු හතරකින් ජාතික නිෂ්පාදනයට දායක වෙලා, සේවා නියුක්තියට දායක වෙලා, ජාතික නිෂ්පාදනයට දායක වෙලා, සේවා නියුක්තියට දායක වෙලා, විදේශ විනිමය උත්පාදනය කරලා තියෙනවා. දේශීය සම්පත් පරිභෝජනය කරලා තියෙනවා. ඊළඟ ප්‍රශ්نين අහනවා ආර්ථිකයේ පැවැත්මට ඒකනේ අපි කතා කරේ සේවකයින් වෙන්වෙන් වූ කාර්යාලවල නිරත වී කුමන නමකින් හඳුන්වනවද? සේවකයින් වෙන්වෙන් වූ කාර්යාලවල නිරත වෙලා ඉන්නවට මොකද්ද කියන්නේ? සේවකයින් වෙන වෙනම කාර්යාලවල නිරත වෙලා ඉන්නවා. ඊළඟ විභජනය ඕක ඇවිල්ලා තියෙන්නේ කළමනාකරණය කියන පාඩමේ. මම කිව්වේ පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ පළවෙනි පාඩමෙන් 1 2 3 පාඩම් වලින් උනාට තව එහා තියෙන පාඩම් වල පොඩි පොඩි දේවල් එන්න පුළුවන්. ඇයි ඒ? ඒක ටිකක් පැටලී සහගත කරන්න පළවෙනි පාඩමේ ඕක නැහැ. පළවෙනි පාඩමේ ওই සංවිධාන ව්‍යුහය කියලා එකක් තියෙනවනේ. ඕක ආවේ කළමනාකරණයේ පාඩමෙන් 12 13 වසරේ පළවෙනි පාඩමෙන්. ඔයා මේ වෙනකොට ඒක දන්නවා. කළමනාකරණය කියන පාඩමේ කියනවනේ කළමනාකරණයේ ශ්‍රද හතරක් තියෙනවා කියලා ප්‍රධාන කාර්යයන් හතරයි. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය කියන. ආයතනයක අරමුණු කාර්යක්ෂමව සඵලදායීව ඉටු කරගන්න තමයි කළමනාකරණය කියන එක පාවිච්චි වෙන්නේ. ඒ කළමනාකරණයේ ප්‍රධාන ක්‍රියාවලි හතරයි. මේකෙදි කරන්නේ සැලසුමක් හදනවා විතරයි, ප්ලෑනින් එක විතරයි. ප්ලෑන් එක හදනවා විතරයි ප්ලෑනින්.
හරි කල්පනාකරණේ පාඩම අපි තාම කරේ නෑනේ තියරි එකේ නම් කළානේ අනිත් පන්ති කළේ නෑ. කළාත් නැතත් අහගන්නකෝ මේකවා දන්නවා ඔය ලෙවල් කොමර්ස් කරා නම් ඒත් දන්නවා. සැලසුමක් හදනවා ප්ලෑන් එක. එතනදි කිසිම සම්පතක් ගේන්නේ නෑ වැඩක් පටන් ගන්න නෑ ප්ලෑන් එකක් විතරයි. මෙන්න මෙතනදී සංවිධාන කටයුතු කරන්න පටන් ගන්නවා ඒ කියන්නේ බලතල ටික කාර්යයන් ටික වගකීම් ටික එක එක්කෙනාට පවරලා දෙනවා. ආන්න එතනින් තමයි ඔන්න ඔය එක එක සේවකයෝ එක එක තැන්වල වැඩ කරනවා කලාප බෙදලා තියෙනවා කියනවා නේද? වෙන වෙන වූ කාර්යාලවල නිරත වෙනවා. ඔය නිසාමයි මේ වෙන වෙනම කාර්යාලවලට අපි පාඩම් 4ක් ඉගෙන ගන්නේ. ඔන්නෝම කලාපවලට සේවකයෝ බෙදුවා. නිෂ්පාදනයට අයිති අය මේකට, අලෙවි කටයුතු කරන අය මේකට, ගිණුම් හදන කට්ටිය මූල්‍යාංශයට, සේවකයෝ බඳව ගන්න ඒවා කරන අය මානව සම්පත් අංශයට. බෙදුවා සේවකයෝ වෙන වෙන වූ නිෂ්පාදනය කරනවනේ අපි. අපි නිෂ්පාදනය කරන භාණ්ඩ වෙන වෙනම කලාපවල. මේක මේ අලෙවි මූල්‍ය මෙහෙයුම් මානව සම්පත් කියලා හැම එකකම බෙදන්න ඕනේ නැහැ. අපි හිතමු එක සමාගමක් තියෙන රටවල් 20කට ඒගොල්ලෝ නිෂ්පාදනය කරන භාණ්ඩ අපනයනය කරනවා. රටවල් 20 නමින් බෙදා ගන්න පුළුවන් කලාප. ඒ කියන්නේ මේ රටට අපනයනය කරන සේවකයෝ 15ක්. මේකට සේවකයෝ 20ක්. එහෙම රටවල් අනුව බෙදා ගන්නත් පුළුවන්. ඒ මොකක්ද ඒකට කියන නම? ඕකට කියනවා දෙපාර්තමේන්තුකරණය කියලා. දෙපාර්තමේන්තුකරණය කියලා කියන්නේ ඕකට. ඔක ඔය පාඩමේ එකක් නෙමෙයි වෙන පාඩමක කළමනාකරණය කියන පාඩමේ මම දැන් ඔන්න දෙපාර්තමේන්තුකරණය ආපු විදිය කිව්වා. මේ අපිට කරන්න තියෙන කාර්යයන් අනුව බෙදන්න පුළුවන් රටවල් අනුව භූගෝලීය පිහිටීම අනුව සමාජීය සාධක එක එක දේවල් මත දෙපාර්තමේන්තුකරණය කරන්න පුළුවන් පදනම් තියෙනවා ශ්‍රිතමය පදනම ක්‍රියාවලි පදනම එහෙම කියන්නේ න්‍යාස පදනම කියලා. ඒක කළමනාකරණය පාඩමේදී කියලා දෙන්නම් මේ වෙලා තියෙන්නේ දෙපාර්තමේන්තුකරණය. හරි? දෙපාර්තමේන්තුකරණය වෙලා තියෙන්නේ ඔක ඔය පාඩමේ කැලලක් නෙමෙයි. හරිද? ඒකයි මම කියන්නේ ඉක්මනින් මේ පාඩම් ටික ඉවර කරන්න පේපර්ස් ටිකක් ලියන්න. ඉක්මනින් කරනවා කියලා බාගෙට කරගෙන ගිහින් හරියන්නේ නැහැ. සිලබස් එක පේපර් ලියන්න බෑ. ඊළඟ ප්‍රශ්نين අහනවා. හඳුන්වන නම දෙපාර්තමේන්තුකරණය. ඊට පස්සේ ආසිරි සමාගමේ ව්‍යාපාර කාර්යයන් 4ක් උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ව්‍යාපාර කාර්යයන් කියන්නේ මොනවද? අපි කිව්වා නිෂ්පාදනය ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාවලියක් විදිහට කියලා. ඒ ක්‍රියාවලියේ ඉස්සෙල්ලාම තියෙන්නේ යෙදවුම් ටික. මුලින්ම තියෙන්නේ යෙදවුම්. ඒක නිෂ්පාදන ක්‍රියාවලියකට භාජනය වෙලා නිමවුමක් බවට පත් වෙනවා කියලා කිව්වා. යෙදවුම් ටික නිෂ්පාදන ක්‍රියාවලියකට භාජනය වෙලා නිමවුමක් බවට පත් වුණා. මෙන්න මෙතනදී අපි ගන්නවා නිෂ්පාදන සාධක 7ක් භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වය ඔන්න ඔය ටික තියෙනවා ඉකෝන් වල ඊට අමතරව BS වලට තව තුනක් එකතු වෙනවා දැනුම කාලය හා තොරතුරු කියලා. ඔන්න ඔය නිෂ්පාදන සාධක 7 ක්‍රියාවලියකට භාජනය වෙනවා ඒ ක්‍රියාවලියේ තියෙන කාර්යයන් 7ක් ඊට පස්සේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය වෙන්නේ. ඔන්න ඔහොමයි ක්‍රියාත්මක වෙන්නේ අපේ මොකද්ද නිෂ්පාදන ක්‍රියාවලිය. සම්පත්තික ක්‍රියාවලියකට භාජනය වුණාට පස්සේ නිමැවුමක් එළියට එන්නේ. ක්‍රියාවලියේ කාර්යයන් අපි 7ක් කතා කළා ඒකෙන් ඔයාට ලියන්න තියෙනවා 4ක්. උදාහරණ සහිතව ලියන්න ඕනේ මේ ව්‍යාපාරයට ආදේශ කළා. දැන් මම 7ම කියලා දෙනවා. අංක 1 නිෂ්පාදන කටයුත්ත තමයි මෙහෙයුම් කටයුතු. මෙහෙයුම් කටයුතු කියලා කියන්නේ නිෂ්පාදනය කරන එකට විතරක් නෙමෙයි. භාණ්ඩයේ යෙදවුම් නිමැවුම් බවට පත් කිරීම විතරක් නෙමෙයි නිෂ්පාදනය කියන්නේ. මෙහෙයුම් කටයුත්තක් කියන්නේ සම්පත් එහෙම නැත්නම් යෙදවුම් භාණ්ඩ හා සේවා බවට පත් කිරීමනේ. ඊට අමතරව තව කාර්යයන් තියෙනවා. ද්‍රව්‍ය මිලදී ගන්න මෙහෙයුම් කටයුතු වලදී භාණ්ඩේ තත්ත්ව පාලනය කරන්නේ මෙහෙයුම් කටයුතු වලදී අමුද්‍රව්‍ය වල තොග පාලනය කරන්නේ මෙහෙයුම් කටයුතු වලදී ආන්නේ වයිති වෙන්නේ මෙහෙයුමට. දැන් මේ ව්‍යාපාරයට ආදේශ ගන්නට කියලා දෙනවා මේක කියලා දෙනවා. දෙවනි කටයුත්ත අලෙවි කටයුතු. අලෙවි කටයුතු කියන්නේ භාණ්ඩ විකුණන එකට විතරක් නෙමෙයි. භාණ්ඩය මෙතෙන්දි කරන්නේ නිෂ්පාදනය විතරයි. දැන් ඔන්න එනවා අලෙවි කරන්නේ. එතෙන්දි තමයි භාණ්ඩෙට මිලක් ගහන්නේ. මිල කරන්නේ.
බෙදා හරින්නේ අලෙවි කටයුතු වලදීමයි. ප්‍රචාරණය ප්‍රවර්ධනය කරන්නේ මෙතනදීමයි. අන්න ඒකට තමයි අලෙවි කටයුතු කියලා කියන්නේ. ඊළඟ එක මූල්‍ය කටයුතු. මූල්‍ය කටයුතු කියන්නේ අයිතිකරුවන්ගේ ධනය උපරිම වෙන විදිහට ගිණුම් හදනවා. අවංකව මූල්‍ය වංචා නොකර ප්‍රමිතීන්ට අනුකූලව ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ, ලාභ ප්‍රකාශ, ඒ අවශ්‍ය ගිණුම් ටික ඉදිරිපත් කරන්න මෙතනදී. මේ ව්‍යාපාරයට ඕනි සේවකයෝ බඳව ගන්න. සේවකයින් බඳවාගන්නේ, සේවකයින් ආකර්ෂණය කරගන්නේ, ඒගොල්ලෝ වැඩවලට අනුයුක්ත කරන්නේ, ඒගොල්ලොන්ගේ කාර්ය පලාග යන්නේ, ඒගොල්ලෝ කරලා තියෙන රැකියාවේ කාර්ය පලාග යන්නේ මානව සම්පත් කටයුතු වලදී. ඒ ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන නැවුම් දියර කිරි යෝගට් අයිස්ක්‍රීම් කියලා උදාහරණ තියෙන්නේ. ඒ නිෂ්පාදනය හැමදාම එකම රසින් එකම වර්ණයෙන් එකම විදිහට දුන්නොත් පාරිභෝගිකයාට කාලයක් ගියාම මේ නිෂ්පාදනයේ තියෙන තෘප්තිමත් භාවය අඩු වෙනවා. ඔකට අලෙවි කළමනාකරණයේදී ඔයාලට කියලා දෙනවා මෙන්න මෙහෙම භාණ්ඩයක ජීවන චක්‍රයක් කියලා. හරිද? ඒකයි මං කිව්වේ දැන් අර ඔක්කොම සිලබස් එකම ඉගෙන ගත්තාම මේව තව තේරෙනවා වැඩිපුර. දැන් මේ පළවෙනි පාඩමේ විතරනේ මේ ටික තියෙන්නේ. අලෙවි කටයුත්තකදී භාණ්ඩයක් හැමදාම එකම විදිහට දැන් මුලින් පටන් ගත්ත කාලේ ටික ටික විකුණුම් හා ලාභය වැඩි වෙනවා. යම් මොහොතක් වෙනවා විකුණුම් ලාභය උපරිම වෙන අවධිය. පරිණත අවධිය කියලා ඔයාලට කියනවා. මේ අලෙවි කළමනාකරණය තියෙනවා. ඊට පස්සේ මේක ආයේ පරිශන හා සංවර්ධන කටයුතු කළේ නැත්නම් ආයේ විකුණුම් හා ලාභය පහළ යනවා. ඒ නිසා තමයි ඒ සමහර නිෂ්පාදනවල පාට වෙනස් වෙනවා, හැඩේ වෙනස් වෙනවා, පැකට් එක වෙනස් වෙනවා නේද? සබන් ගැටයක් ගත්තත් එක එක හැඩයට එක එක පාට එක එක සුදුට කාල් ගියාම වෙනස් කරන්නේ නේ. පරිශ්‍රණ හා සංවර්ධන කටයුතු වල බලපෑම. පරිශ්‍රණයක් කළා භාණ්ඩය වෙනස් කරනවා. පරිශ්‍රණය හා සංවර්ධනය කියන්නේ ඒකට. මිනිසුන්ගේ අදහස්, ඒගොල්ලොන්ගේ කැමැත්ත, වර්තමානයේ ඉල්ලුම් රටාව දිහා බලලා පරිශ්‍රණයක් කළා නිෂ්පාදනයේ පාරිභෝගිකයට ඕන විදිහට වෙනස් කරනවා. පරිශ්‍රණ හා සංවර්ධන කටයුතු. ඒවත් මේ නිෂ්පාදන ව්‍යාපාර ක්‍රියාවලියේ කාරණා. ඊට මේ ව්‍යාපාරයට එන ගිණුම් වාර්තා ටික හදන්න. අපි හිතමු ඒගොල්ලෝගේ සමාජ මාධ්‍යයන් වල ඒගොල්ලෝගේ වෙබ්සයිට් වල මේවා අප්ඩේට් කරන්න ඕනේ. තොරතුරු කළමනාකරණ කටයුතු කරන්න ඕනේ. තොරතුරු කටයුතු ටික කළමනාකරණය කරනවා කියන්නේ මේකෙදී ඉතුරු වෙන තොරතුරු ඔක්කොම ගිණුම් වාර්තාවල් ඉදිරිපත් කරපු තොරතුරු, රැකියා බෑර්තු පිළිබඳ තොරතුරු, ඒ සියලුම තොරතුරු අපි වාර්තා කරන්න ඕනේ. ඒ වාර්තාකරණයකට තමයි අපි කියන්නේ තොරතුරු කළමනාකරණ කටයුතු කියලා. දැන් මේක මේ ව්‍යාපාරයේ ඇසුරෙන් එපැයි ලියන්නේ. එහෙම ලියන්නේ කොහොමද? ආසිරි සමාගම. නිෂ්පාදනය කියන කටයුත්තේදී ලියනවා. මොකද්ද ලියන්නේ? ඉස්සෙල්ලාම නිර්වචන ලියනවා. සම්පත් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීම නිෂ්පාදනයයි. ඊට පස්සේ තමයි මේකට සම්බන්ධ කරන්නේ. නැවුම් දියර කිරි නිෂ්පාදනය, ඒවායේ තත්ත්ව පාලනය, අවශ්‍ය අමුද්‍රව්‍ය සහ නිෂ්පාදිත භාණ්ඩවල තොග පාලන කටයුතු මෙහිදී සිදු කරයි. මේ යෝගට් නිෂ්පාදන ක්‍රියාවලියේදී අයිස්ක්‍රීම් නිෂ්පාදන ක්‍රියාවලියේ තත්ත්ව පාලනය කරන්න ඕනේ. එක් නිෂ්පාදන ක්‍රියාවලිය අධීක්ෂණය කරන්නේ ඒක තත්ත්ව පාලනය. ඒක කරනවා. තොග පාලනය. තොග පාලනය කියන්නේ මොනවද? තොග කියන්නේ නිෂ්පාදනය කරලා ඉවර වෙච්ච ඒවා හරි නිෂ්පාදනය කරන්න ගෙනාපු අමුද්‍රව්‍ය ටික හරි ගබඩාවක තියලා තියෙනවනේ. උන් ඔය තොග ටික පාලනය කරන්න. තොග ඇතුළට ඇතුළත් වෙන විදිහ, එළියට යන විදිහ වාර්තා කරන්න ඕනේ. ඒවයි ගුණත්වය බලන්න ඕනේ. නේද? ඒ ටික තොග පාලනය. මේක කොහොම කරන්නේ? මෙහියුම් කටයුතු. මෙහෙයුම් කටයුතු කියලා ලිව්වා. දැන් මම මේක ලියන්න වෙනම වෙලාවක් දෙන්නේ. මම මේ කියන වෙලේවල් ලියන්න. හරිද? තේරුම් ගන්න වෙලාව නේ මම දැන් වෙලාව දෙන්නේ ලියන්න. ඊට අමතරව කාලය ඕනනම් හරි මොනවා හරි ප්‍රශ්න අහන්න ඕන නම් ඔයාලට අහන්න පුළුවන්. මෙහෙයුම් කටයුතු. කොහොමද ලියන්නේ? මෙහෙයුම් කටයුතු යටතේ ලියනවා සම්පත් භාණ්ඩ හා සේවා බවට පත් කිරීම නිෂ්පාදනය. ඊට පස්සේ මේ නිෂ්පාදනය කරන නැවුම් දියර කිරි අයිස්ක්‍රීම් යෝගට් වර්ග නිෂ්පාදනය, ඒවායේ තත්ත්ව පාලනය, අවශ්‍ය අමුද්‍රව්‍ය සහ නිෂ්පාදිත භාණ්ඩවල තොග පාලන කටයුතු මෙහිදී සිදු කරයි. අලෙවි කටයුතු. නිෂ්පාදනය කරන නැවුම් දියර කිරි අයිස්ක්‍රීම් ආදී නිෂ්පාදනවල මිල කිරීම, ඒවා අවසාන පාරිභෝගිකයාට බෙදා හැරීම, ඒවායේ ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු මෙහිදී සිදු කරයි. අලෙවි කටයුතු.
නැවුම් දියර කිරි අයිස්ක්‍රීම් යෝගට් කියලා ඔක්කොම ටික හැමතැනම ලියන්න ඕනේ. නැවුම් දියර කිරි ආදී නිෂ්පාදනවල මිල කිරීම, ඒවා අවසාන පාරිභෝගිකයාට බෙදා හැරීම, ඒවා ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු මෙහිදී සිදු කරයි කියනවා අලෙවි කටයුතු වලදී. ඊට පස්සේ මූල්‍ය කටයුතු මොකද්ද කරන්නේ? මේ සමාගමේ නිෂ්පාදනය කරන නිෂ්පාදිත වලින් උපයන ලද ලාභය, ගෙවන ලද වැටුප් මේ විස්තර මොකද? අවසාන ගිණුම් වලට ඇතුළත් කිරීම, අයිතිකරුවන්ට උපරිම ලාභයක් ලැබෙන පරිදි ගිණුම් පිළියෙල කිරීම. ඒ කියන්නේ මූල්‍ය කටයුතු වලදී අර ලාභාලාභ ප්‍රකාශනයක් තී ගිණුමක් ගහලා ගිණුම් තිය ඉන්නවා විතරක් නෙමෙයි. එතනදි තමයි මුදල් වෙන් කරන්නේ. මේ අදාළ ශේෂ්ත්‍රයන්ට මුදල් වෙන් කරන්නේ මෙතන. අයිතිකරුවන්ගේ ධනෙ උපරිම වෙන විදිහට මුදල් වෙන් කරනවා කියන්නේ අඩු වියදමින් වැඩි නිෂ්පාදනයක් බිහි කරලා ලාභය වැඩි කරන්නේ. ව්‍යාපාරික පරමාර්ථ ලාභ ලැබීම නෙමෙයි ලාභ උපරිම කිරීමනේ. එහෙනම් ලාභය උපරිම වෙන පරිදි ධනය හසුරවන්න ඕනි මූල්‍ය කටයුතු වලදී. ගිණුම් වාර්තා පිළියෙල කරන ඒවා විනිවිද භාවයකින් ගිණුම් ඉදිරිපත් කරන ඒවා ඔක්කොම කරන්නේ මූල්‍ය කටයුතු යටතේ. මානව සම්පත් කටයුතු යටතේ මොකද්ද ලියන්නේ? මේ ව්‍යාපාරයේ සේවකයින්ට වැටුප් ගෙවනවා. සීමා සහිත ආසිරි සමාගමේ සේවකයින්ට වැටුප් ගෙවීම, නව ඇබෑර්තු වලට සේවකයෝ බඳවා ගන්න ඒවා, කාර්යපලා ගෙන ඒවා, සේවකයන්ව ආකර්ෂණය කර ගන්නවා, තෝරා ගන්නවා, වැටුප් ගෙවනවා, ඒගොල්ලොන්ගේ සුබ සාධන කටයුතු සලසනවා, දුක් ගැන නිරාකරණය කරනවා, සේවකගේ කාර්මික ආරවුල් විසඳනවා. ඒව කරන්නේ කොහෙද? මානව සම්පත් කටයුතු වල. පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලදී මොනවද කරන්නේ? නැවුම් දියර ක්‍රියා ආදී නිෂ්පාදනවල කාලය ගියාට පස්සේ කාලෙන් කාලෙට මේ නිෂ්පාදනය මොකද්ද කරන්නේ? පර්යේෂණ කටයුත්තකට භාජනය කර නිෂ්පාදිතය වෙනස් කරනවා. පර්යේෂණ කටයුත්තක නිෂ්පාදිතය වෙනස් කරනවා කාලෙන් කාලෙට. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට නිෂ්පාදිතයේ යන විකුණුම් වල අලෙවිය පහත වැටෙන එක ආපහු නැති වෙනවා. පර්යේෂණ හා සංවර්ධන කටයුතු. ඊට පස්සේ මේගොල්ලෝගේ සමාජ මාධ්‍ය ගිණුම් තියෙන ඒවා. වෙබ් පිටු, වෙබ්සයිට් කියන්නේ වෙබ් පිටු අන්නේ තොරතුරු මේ තොරතුරු ඇතුළත් කරනවා. තොරතුරු යාවත් කාලීන කරනවා මේ තොරතුරු ටික අප්ඩේට් කරනවා කියන එක. ඇතුළත් කරනවා, යාවත් කාලීන කරනවා, මේ තොරතුරු නිකුත් කරනවා. අන්නේ දේවල් කරන්නේ තොරතුරු කළමනාකරන කටයුතු වලදී. ලියන්න හැම කටයුත්තක්ම තොරතුරු කළමනාකරන කටයුතු. ඔන්න ඔය කටයුතු ටික. ආයෙ කියන්න ඕනද කටයුතු හරි විස්තරේ හරි. කියන්න ඕන නම් අහන්න කියන්න. මොකද්ද කරන්නේ? තොරතුරු කළමනාකරන කටයුතු. ව්‍යාපාරකාරයන් 4ක් උදාහරණත් එක්ක පැහැදිලි කරාම හරි. ඔය පළවෙනි ප්‍රශ්නේ අහන්නෙම ඔය වගේ ඡේදිත ආදේශ කරලා ලියන්න. ඊළඟ ප්‍රශ්නෙන් අහනවා ව්‍යාපාරයක තාක්ෂණික පරිසරය වෙලා කොහොමද? ලියන්න ඕන නම් මෙහෙයුම් කටයුතු, අලෙවි කටයුතු, මූල්‍ය කටයුතු, මානව සම්පත් කටයුතු, පර්යේෂණ හා සංවර්ධන කටයුතු එක එකකට උදාහරණත් එක්ක ලියන්න මේ ව්‍යාපාරයට ආදේශ කරන්න. හරිද? මෙහෙයුම්, අලෙවි, මූල්‍ය, මානව සම්පත් මෙහෙයුම් කිව්වම මෙහෙයුම් කටයුතු කිව්වහම සම්පත් භාණ්ඩ හා සේවා බවට පත් කිරීම නිෂ්පාදනයයි දියර කිරි අයිස්ක්‍රීම් යෝගට් ආශ්‍රිත නිෂ්පාදනවල නිෂ්පාදනය බෙදා හැරීමෙන් නෑ බෙදා හැරීම අලෙවියට එන්නේ නිෂ්පාදනය ද්‍රව්‍ය මිලදී ගැනීම තොග පාලනය තත්ත්ව පාලනය ඒ ඔක්කොම එන්නේ මේකට දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල කිරීම අවසාන පාරිභෝගිකයාට බෙදා හැරීම ඒවායේ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු අලෙවි කටයුතු වලට එන්නේ හරිද ඊළඟ ප්‍රශ්නෙන් කියනවා තුන්වෙනි එකේ ආයන්න කොටස ව්‍යාපාරයක තාක්ෂණික පරිසරය නිරන්තරයෙන්ම වෙනස් වෙනවලු එම වෙනස ව්‍යාපාර වලට ගෙනෙනු ලබන බලපෑම විමසන්න කියනවා තාක්ෂණික පරිසරය කියන්නේ ව්‍යාපාර පරිසරයේ කොහේ තියෙන එකක්ද ව්‍යාපාර පරිසරයේ බෙදුවා මුලින්ම කොටස් දෙකකට
ව්‍යාපාර පරිසරය කියන එක ඉස්සෙල්ලාම බෙදුවා කොටස් දෙකකට. ව්‍යාපාර පරිසරය කියන එක කොටස් දෙකකට බෙදුවා. පළවෙනි එක තමයි අභ්‍යන්තර පරිසරය. දෙවෙනි එක තමයි බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි කියලා කොටස් දෙකයි ව්‍යාපාර පරිසරය. මේ තියෙන ව්‍යාපාරය ඇතුලේ ඉන්න පරිසරයනේ. දැන් මේව මේ ටියුට් එකේ අහලා නැහැ. උනාට ඔය පේපර් එකේ අහලා නැහැ. උනාට ඔය පේපරේ නෙමෙයි විභාගෙට එන්නේ. විභාගෙට එන්නේ වෙන එකක්. ඒ නිසා ඒ සම්බන්ධ ඔක්කොම ටික මතක් කරනකොට අහගන්න. තියරි වල අහුවෙච්ච ඒවා ඇති නැති ඒවා ඇති. ඒ නිසා අභ්‍යන්තර සහ බාහිර කියලා පරිසර දෙකයිනේ. අභ්‍යන්තර පරිසරයේ ඔක්කොම සාධක 6යි. ව්‍යාපාරය තුල ඉන්න අය. අයිතිකරුවෝ ඉන්නේ ව්‍යාපාරය ඇතුලේ. කළමනාකරුවන් ඉන්නේ ව්‍යාපාරයේ. සේවකයන් ඉන්නේ ව්‍යාපාරය ඇතුලේ. ඒගොල්ලෝ ව්යාපාරය තුල ඉන්න අය. ඔයිට අමතරව තියෙනවා තව කොටස් තුනක් සංවිධාන ව්‍යුහය, සංවිධාන සම්පත්, සංවිධාන සංස්කෘතිය කියලා සංවිධානයේවම තුනක් තියෙනවා මේ තුනට අමතරව. ව්‍යාපාරය තුල ඉඳන් ඒකට බලපෑම් කරන පරිසරයට අභ්‍යන්තර පරිසරය කියනවා. ව්‍යාපාරයට පිටින් ඉඳන් ඒකට බලපෑම් කරන අයට බාහිර පරිසරය කියනවා. බාහිර පරිසරයේ ආපහු කොටස් දෙකක් බෙදෙනවා. ආසන්නයි සාර්වයි කියලා. ආසන්න පරිසරය කියන්නේ ව්‍යාපාරය ඇතුලේ ඉන්නෙත් නැහැ ඒගොල්ලෝ. හැබැයි මේ එළියටම දාන්නත් බෑ ටිකක් අපිට කිට්ටුයි සමීපයි. කවුද? අපේ භාණ්ඩ මිලදී ගන්න ගනුදෙනුකරුවෝ. අපේ තරඟකරුවෝ. අපිට භාණ්ඩ අමුද්‍රව්‍ය නිද්‍රව්‍ය සැපයුම් කරුවෝ. අපි නිෂ්පාදනය කරන භාණ්ඩේ නිපදවන අයට මොකද්ද කියන්නේ? තරඟකරුවෝ. අපි නිෂ්පාදනය කරන ඒවට විකල්ප මම තේ නිෂ්පාදනයක් කරනවා ඔයා කෝපි නිෂ්පාදනය කරනවා. ඒව මම කරන එකම නෙමෙයි ආදේශක. ආදේශක භාණ්ඩ නිපදවන්නම්. ඊට පස්සේ අනාගතයේ මේ අපේ ව්‍යාපාරයට එන්නේ ඉන්න අයට නමක් කියනවා තේන්නත් බලලා ඉන්නේ මෙතන ලියන්න. විභව ආයෝජකයන් කියලා කියනවා. උඩින් ලියනවා යට ඉඳමයි. විභව ආයෝජකයෝ කියන්නේ අනාගතයේ මේ අපි ඉන්න ව්‍යාපාර ශාස්ත්‍රයට එන්නේ ඉන්න අය. ඒගොල්ලෝ අපිට සමීපයි. ඔන්න අපේ ආසන්න කට්ටිය. ආසන්න අයත් ඇරුණකොට ඉන්නවා. සාර්ව. ඒකේ ඉන්නේ අපිට කවදාවත් පාලනය කරන්න බැරි අපිට හුඟක් ඈතින් ඉන්න පරිසරය ආර්ථික පරිසරය මේවා හැම ව්‍යාපාරයකටම බලපාන්නේ එකක්. දැන් අයිතිකරුවෝ නම් අපේ අයිතිකරුවෝ කළමනාකරුවෝ සේවකයෝ අපේ ව්‍යාපාරයටම ආවේ නිකයි වෙන තැන්වල ඉන්නේ නැහනේ. ගනුදෙනුකරුවොත් ඒ වගේ ටිකක් අපි ඉනොත් භාණ්ඩ ගන්නවා වෙන වෙන භාණ්ඩත් ගන්නවා වෙන්න පුළුවන්. يعني තව යාට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නවනේ එහෙනම් ගනුදෙනුකරුවෝ අපිට ටිකක් සමීපයි. මේ පරිසරය සාර්ව පරිසරය කියන්නේ මුළු ලංකාවේම හැම ව්‍යාපාරයකටම බලපාන්නේ මේ ටිකම. ඒ නිසා යාව අපිට පාලනය කරන්න බෑ. ආර්ථික පරිසරය, ප්‍රජා පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය ඊට පස්සේ තාක්ෂණික පරිසරය, ගෝලීය පරිසරය, ස්වභාවික පරිසරය, දේශපාලන පරිසරය, නෛතික පරිසරය ඒ ඔක්කොම සාර්ව. ඔන්න පරිසරයේ තියෙන තාක්ෂණික පරිසරය ගැන මේ අහන්නේ ප්‍රශ්නේ. තාක්ෂණික පරිසරය කියන්නේ අපිට පාලනය කරන්න බැරි එක. මම කිව්වා මේ බාහිර පරිසරය අපිට පාලනය කරන්න බෑ. අභ්‍යන්තර පරිසරය අපිට පාලනය කරන්න පුළුවන්. අභ්‍යන්තර පරිසරයෙන් අපිට ඇති කරනවා හොඳ සහ නරක බලපෑම්. මේකෙත් හොඳ බලපෑම් වෙන්න පුළුවන් නරක බලපෑම් වෙන්න පුළුවන්. මේකෙත් හොඳ බලපෑම් වෙන්න පුළුවන් නරක බලපෑම් වෙන්න පුළුවන්. හැබැයි මේකේ හොඳක් තිබ්බත් නරකක් තිබ්බත් අපිට පාලනය කරන්න පුළුවන් නේ. මේක තියෙන හොඳ දේවල් වලට කියනවා ශක්තියින් කියලා. අභ්‍යන්තර. අභ්‍යන්තර පරිසරයේ නරක බලපෑම් වලට කියනවා දුර්වලතා කියලා. බාහිර පරිසරයේ හොඳ දේවල් වලට කියනවා අවස්ථා කියලා. බාහිර පරිසරයේ නරක දේවල් වලට කියනවා තර්ජන කියලා. අභ්‍යන්තර පරිසරයේ හොඳ දේවල් ශක්තියින් නරක දේවල් දුර්වලතා. බාහිර පරිසරයේ හොඳ දේවල් අවස්ථා නරක දේවල් තර්ජන. ඔන්න ඔහොමනේ අභ්‍යන්තර සහ බාහිර කියන පරිසර දෙක හැදිලා තියෙන්නේ.
ශක්තියින් දුර්වලතා අවස්ථා හා තර්ජන. ඔය අවස්ථා තර්ජන දෙකෙන් එකක්වත් අපිට පාලනය කරන්න බෑ. මේගොල්ලෝ හොදක් කළොත් ඒගොල්ලොන්ට මේ ඒකෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. නරක දෙයක් කළොත් දුර්වලතාව වෙනත් අපිට මග අර ගන්න පුළුවන්. සේවකයෝ වැඩ කරන්නේ නැත්නම් පුහුණු කරන්න පුළුවන්. අයිතිකරුවන්ට සල්ලි නැත්නම් සල්ලි හොයා ගන්න පුළුවන්. කළමනාකරුවෝ වැඩ තීරණ ගත්තොත් වෙන කළමනාකරුවෙක් ගන්න පුළුවන්. ඒවා අපිට පාලනය කරන්න පුළුවන්. මේවා අපිට පාලනය කරන්න බෑ. ගනුදෙනු කරුවෝ බහන්න ගත්තේ නැත්නම් අපිට පාලනය කරන්න බෑ. ආර්ථිකයේ උද්දමනය වෙනස් වුණාට අපිට පාලනය කරන්න බෑ. තාක්ෂණය වෙනස් වෙනවා අපිට පාලනය කරන්න බෑ. දේශපාලන ප්‍රතිපත්ති වෙනස් වෙනවා ජනාධිපතිතුමා මාරුවා ඒවා අපිට පාලනය කරන්න පුළුවන්ද? බෑ. මේකෙන් ඇති වෙන රෙකෝඩින් එක දෙනවා පුතේ. රෙකෝඩින් එක දෙනවා. අද මම මේ අපි උදේ කරන පන්තිය ඊයේ උදේ කරන්න උන්නේ නැහැ තාක්ෂණික දෝෂයක් නිසා. ඒ නිසා තමයි මම අද පන්ති දෙකම දැම්මේ ඉකෝන් එකයි VS එකයි. රෙකෝඩින් එක දෙනවා. අපි හැමෝටම පුළුවන් ටයිම් එකක් කතා කරගෙන පන්ති ගමු දිගටම. මේ අද මේ දැම්මේ එක්ස්ට්‍රා එකක් ගොඩක් අයට එන්න මේ වෙලාවේ ලයිව් බෑනේ. ඒ නිසා අපි ටයිම් එකක් දාගමු රෙකෝඩින් එක හැමෝටම දෙනවා. බාහිර පරිසරයේ ඇති වෙනවා හොඳ දේවල් අවස්ථා නරක දේවල් තර්ජන. ඒව අපිට පාලනය කරන්න බෑ. අවස්ථාවක් ආවොත් ප්‍රයෝජන ගන්න පුළුවන්. තර්ජනයක් ආවොත් ඒක මග අරගන්න මොනවා හරි දෙයක් අපිට කරනවා මිසක් අපිට ඒක පාලනය කරන්න බෑනේ. මේවා අපිට පාලනය කරන්න බෑ. නා ව්‍යාපාරේ පාලනය කරන්න බැරි පරිසරයේ බාහිර එක පුළුවන් එක අභ්‍යන්තර එක. ඔයාගෙන් අහන්නේ මෙන්න මේ තාක්ෂණික පරිසරයේ ව්‍යාපාරයකට ඇති කරන බලපෑම. බලපෑම කිව්වම මේ දෙකම ලියන්න පුළුවන්. තාක්ෂණික පරිසරයෙන් අපිට වෙන හොඳ ලියන්නත් පුළුවන් නරක ලියන්නත් පුළුවන් බලපෑම කිව්වහම. යහපත් බලපෑම කිව්වොත් අවස්ථා විතරයි අයහපත් බලපෑම කිව්වොත් තර්ජන විතරයි. මොනවාද? තාක්ෂණික පරිසරය කියන සාර්ව පරිසර සාධකයේ අපිට ගේන හොඳ නරක. තාක්ෂණය ශීඝ්‍රයෙන් දියුණු වෙන එක හොඳයිනේ අවස්ථාව. එතකොට ව්‍යාපාරවල ඵලදායීතාවය වැඩි වෙනවා. සේවකයෝ වැඩ කරනවට වැඩිය ඉක්මනින් මැෂින් වැඩ කරනවා. ඵලදායීතාවය වැඩි වෙනවා. නේද? තාක්ෂණයේ ශීඝ්‍රයෙන් දියුණු වීම කියන්නේ අපිට අවස්ථාවක්. අවස්ථා තර්ජන වෙන වෙනම ලියන්න ඕනේ නැහැ. කවලගෙම ලියන්න පුළුවන්. ඔකේ බලපෑමනේ අහන්නේ. තාක්ෂණයේ ශීඝ්‍රයෙන් දියුණු වීම. තව මොනවාද? තාක්ෂණයේ යල් පැනීම. අපි හොඳ මැෂින් ටිකක් ගේනකොටම ආයි තාක්ෂණය අපේ කතා කරන මොහොතේ තාක්ෂණයේ දියුණු වෙනවා. අපි හොඳ මැෂින් ටිකක් ගෙනල්ලා ලොකු පිළිවෙයක් දරලා ව්‍යාපාරය සකස් කරාට පස්සේ තාක්ෂණයේ දියුණු වෙනවා. අපිට වැඩි දියුණු තාක්ෂණය අපේ තරඟකරුවෝ පාවිච්චි කරලා වැඩි නිෂ්පාදනයක් කරනවා. වෙන්න පුළුවන්. එහෙනම් තාක්ෂණයේ ශීඝ්‍රයෙන් දියුණු වීම කියන එක අවස්ථාවක්. තාක්ෂණයේ යල්පැනීම කියන්නේ තර්ජනයක්. තාක්ෂණයේ යල්පැනීම කියන්නේ තර්ජනයක්. දියුණු වෙන්නත් පුළුවන් තර්ජනයක් වෙන්නත් පුළුවන්. එහෙනම් තාක්ෂණයේ යල්පැනීම තාක්ෂණයේ ශීඝ්‍රයෙන් දියුණු වීම කියන දෙකම බලපෑමට ගන්න පුළුවන්. අවස්ථාවක් වෙන්නත් පුළුවන් තර්ජනයක් වෙන්නත් පුළුවන්. තව මොනවද? තාක්ෂණය අත්පත් කරගන්න විශාල ආයෝජනයක් දරන්න වෙන එක අපිට සමහර ව්‍යාපාර වලට ඒක හොඳක් වෙන්න පුළුවන් මූල්‍ය ශක්තිය වැඩි නම් නැත්තම් තර්ජනයක් වෙන්නත් පුළුවන්. ව්‍යාපාරයක තාක්ෂණික පරිසරයේදී තාක්ෂණය අත්පත් කරගන්න ලොකු වියදමක් යනවා. ඒක වදන්නවනේ තාක්ෂණය අත්පත් කරගන්න වියදම වැඩි. ආරම්භක ප්‍රාග්ධනය වැඩිපුර දරන්න වෙනවා තාක්ෂණය අත්පත් කරගන්න. ඒවා බලපෑමක් හොඳ නරක දෙකම ලියන්න පුළුවන්. ලියන්න තාක්ෂණයේ ශීඝ්‍රයෙන් දියුණු වීම, තාක්ෂණයේ යල්පැනීම, තාක්ෂණය අත්පත් කර ගැනීමට විශාල ප්‍රාග්ධනයක් දැරීමට සිදුවීම, සිද්ධ වෙන බලපෑම. දියුණු තාක්ෂණය හරහා ආයතනයේ ඵලදායීතාවය වැඩි වීම, හොඳ නරක ඕන දේ. ලියන්න. තාක්ෂණයේ ශීඝ්‍රයෙන් දියුණු වීම, තාක්ෂණයේ යල්පැනීම, ආරම්භක ප්‍රාග්ධනය වැඩි වශයෙන් දරන්න සිද්ධ වෙනවා. තාක්ෂණය අත්පත් කරගන්න ආරම්භක ප්‍රාග්ධනය වැඩි වශයෙන් දැරීමට සිදුවීම. තාක්ෂණය අත්පත් කර ගැනීමට විශාල ආරම්භක ප්‍රාග්ධනයක් දැරීමට සිද්ධ වෙනවා. තාක්ෂණයේ යල්පැනීම, තාක්ෂණයේ ශීඝ්‍රයෙන් දියුණු වීම, තාක්ෂණය අත්පත් කර ගැනීමට විශාල පිළිවෙයක් දරන්න වෙනවා. ඊට පස්සේ නවීන තාක්ෂණයට හුරු කරන්න සේවකයෝ පුහුණු කරන්න වෙනවා නේ. මැෂින් සම්බන්ධව දැනුම ලබා දෙන්න වෙනවා. සේවක පුහුණුව අත්‍යවශ්‍ය. සේවක පුහුණුව අවශ්‍ය වීම. සේවකයෝ පුහුණු කරන්න අවශ්‍ය වෙනවා. සේවක පුහුණුව අවශ්‍ය වීම. සේවක පුහුණුව අවශ්‍ය වීම. ඊගාවට සේවක පුහුණුව අවශ්‍ය වීම.
ඊළඟට බලන්න හරිනේ ඉහත සමාගමේ හතරවෙනි ප්‍රශ්නේ අයන්න ඉහත සමාගමේ සේවකයින් ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන්න හේතු. ඔය ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වනවා කියන්නේ ඇල්මක් දක්වනවා කියන එක. ඇල්මක් දක්වන පාර්ශවයන්ට පුළුව ඇල්මැති පාර්ශව කියන. ව්‍යාපාරයකට ඇල්මක් දක්වන පාර්ශව ඇල්මැති පාර්ශව. ඇල්මැති පාර්ශවයක් කියන්නේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන පාර්ශවයකට ඇල්මැති පාර්ශවයකට පුළුවන් ව්‍යාපාරයට එක එක හේතුන් මත ඇල්මක් දක්වන්න. ව්‍යාපාරයටත් පුළුවන් ඒ එක එක පාර්ශවයන්ට ඇල්මක් දක්වන්න. ඔයාට වෙන වෙනම අපි හේතු ලිව්වා ව්‍යාපාරය ඇල්මැති පාර්ශවයන්ට ඇල්ම දක්වන්න හේතුයි. ඇල්මැති පාර්ශවය ව්‍යාපාරයට ඇල්මක් දක්වන්න හේතුයි. ඔයාගෙන් අහන්නේ ඇයි සේවකයෝ ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ? උනන්දුවක් දක්වන පාර්ශව කියන්නේ ඇල්මැති පාර්ශවයන්ටමයි. සේවකයින් ඇයි ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ කියලා නේද අහන්නේ? සේවකයින් ව්‍යාපාරයට ඇයි උනන්දුවක් දක්වන්නේ? ඔයා වැඩ කරනවා නම් ආයතනයක ඇයි ඔයා ව්යාපාරයට ඇල්ම දක්වන්නේ? අංක 1 වැටුප. මුලින්ම බලාපොරොත්තු වෙන්නේ වැටුප. ඊට පස්සේ රස්සා පරිස්සම් කරගන්න ඕනි. අද වලට ගින් හෙට එන්න එපා කිව්වොත් එහෙම වෙන්න බෑ. රැකියා සුරක්ෂිතභාවය. ඊට පස්සේ වැටුපක් බලාපොරොත්තු වෙනවා. රැකියාවේ සුරක්ෂිතභාවය බලාපොරොත්තු වෙනවා. තව මොනවද? රැකියාවේ සුරක්ෂිතභාවය බලාපොරොත්තු වෙනවා. උසස් වෙන්න බලාපොරොත්තු වෙනව නේද? උසස් වීමක් දෙනවද? සුබ සාධන පහසුකම් දෙනවද? ලියන්න. උසස් වීම, සුබ සාධන පහසුකම් උනන්දුවක් දක්වන්න හේතු. හරිද? උනන්දුවක් දක්වන්න හේතු. උනන්දුවක් දක්වන්න හේතු. හරිද? ඊට පස්සේ කියනවා ආසිරි සමාගම අපද්‍රව්‍ය කළමනාකරන ගැටලුවකට මුහුණ දෙනවලුනේ. ඔන්න ඕක තියෙන්නේ දෙවෙනි පාඩමෙන්. දැන් පළවෙනි පාඩමේ ප්‍රශ්න ටික ඉවරයි. ව්‍යාපාර පදනම හා පරිසරය. ඕකේ තියෙනවා තව ආසිරි සමාගම අපද්‍රව්‍ය කළමනාකරණයට ගන්න ක්‍රියාමාර්ග. අපද්‍රව්‍ය කළමනාකරණයේ තියෙන තිරසාර සංවර්ධනය යටතේ ඒක තියෙන සමාජ වගකීම් පාඩමේ. අපද්‍රව්‍ය කළමනාකරණයට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම මොනවාද කියලා නේද අහන්නේ? ක්‍රියාමාර්ග. ඔයාට පුළුවන් 3R සංකල්පය පාවිච්චි කරන්න 4R සංකල්පය පාවිච්චි කරන්න 5R සංකල්පය පාවිච්චි කරන්න තුන් දෙනා පැහැදිලි කරන්න ලියා ගන්න තුන් දෙනා 3R 4R 5R හරිද 5R සංකල්පය කියන්නේ මේකට sorry ඉස්සෙල්ලා මම 4R සංකල්පය කියනවා මේක තමයි සිලබස් එකේ තියෙන්නේ මේ දෙකක් පැහැදිලි කරන්න 4R සංකල්පය කියන්නේ R අතුරු හතරක් තියෙන නිසානේ. පළවෙනි එක reuse. දෙවෙනි එක reduce. තුන්වෙනි එක recycle. හතරවෙනි එක replace. reuse, reduce, recycle, replace. reuse කියන එකේ කියනවා තියෙන සම්පත් නැවත නැවත භාවිතා කරන්න. මොකද reuse කියන්නේ? එකක් කලුයි. නැවත භාවිතය. reduce කියන්නේ භාවිතය අඩු කිරීම. භාවිතය අඩු කිරීම. recycle කියන්නේ ප්‍රතිචක්‍රීකරණය. ඒවා නැවත නැවත ප්‍රතිචක්‍රීකරණය කරලා භාවිතා කරන එක replace කියන්නේ.
ප්‍රතිස්ථාපනය. ඒක නැවත යථා තත්ත්වයටපත් කරනවා. ප්‍රතිස්ථාපන. පෝවාර සංකල්පෙදි කියනවා තියෙන අපද්‍රව්‍ය ටික ඔක්කොම පාවිච්චි මේ අපද්‍රව්‍ය ඔක්කොම පරිසරයට මුදා හරින එක අවම කරන්න මේ ක්‍රමේ හඳුන්වලා දුන්නේ. පෝවාර සංකල්පෙදි මේ ආරකුරු හතරක් තියෙනවා. රීයුස් කියන්නේ නැවත නැවත භාවිතා කරනවා. ඒ කියන්නේ ලන්ච් ෂීට් එකක් පාවිච්චි කරන්න නැතුව ලන්ච් බොක්ස් එකක් පාවිච්චි කරන්න කෑම දාගෙන යනවා. ඒතර හැමදාම එකම කැම පෙට්ටියට කැම දාන්න පුළුවන් ලන්ච් ෂීට් එක නැතුව. රීයුස් රෙඩියුස් කියන්නේ භාවිතය අඩු කිරීම. පොලිතීන් බෝතල් වගේ දේවල් පාවිච්චි අඩුම කරනවා. පොලිතීන් බෝතල් පාවිච්චිම කරන්නේ. පාවිච්චි කරොත් පරිසරයට මුදා හරින නිසා මේක හඳුන්වලා දුන්නා. රිසයිකල් කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කරනවා. ඒ කියන්නේ වාහනයක තියෙන යකඩ ටික පරිසරයට මුදා හරින්න නැතුව ඒක තලලා යකඩ බවට පත් කරලා වෙන මොකක්ද නිෂ්පාදනය කරගන්න. ප්‍රතිචක්‍රීකරණය. රිප්ලේස් කියන්නේ ප්‍රතිස්ථාපනය. ඒ කියන්නේ පරිසරයේ තියෙන දේවල් පාවිච්චි කරනකොට නැවත ස්ථාපිත කරන්න නැත්නම් අවසන් වෙලා යනවනේ. අපි හිතමු ගස් කපනවා කියලා. ගස් හිටවන්න පුළුවන් වන දැව කර්මාන්ත කරන අයට පුළුවන් වන වගා ව්‍යාපෘති පටන් ගන්න. ඒගොල්ලෝ දැව පාවිච්චි කරන නිසා වන වගා ව්‍යාපෘති පාවිච්චි කරන යවලට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ඔන්න ඔබ තමයි 4R සංකල්පය කියන්නේ. 3R කිව්වම මේක නෑ. මේක නැතුව 3R. 5R කියන එකට මේකට තව දෙකක් එනවා. 5R එකේ reuse තියෙනවා, reduce තියෙනවා, reduce තියෙනවා, recycle එකක් තියෙනවා. මෙතන refuse කියන අලුතෙන් එකක් වෙනවා. මේ refuse කියන්නේ අපද්‍රව්‍ය refuse. අපද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ අපද්‍රව්‍ය ගන්නෙම නෑ යාපන්. මේවා කියන්නේ භාවිතය අඩු කරනවා එහෙම ඒවනේ. මේකෙදි ප්‍රතික්ෂේප කරනවා අපද්‍රව්‍ය. තව එකක් තියෙනවා reuse, reduce, recycle, rot. රොට් කියන්නේ දි รา යන ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒ කියන්නේ අර දැන් ඔය දිරන්නේ නැති පොලිතින් වගේ දේවල් පාවිච්චි කරනකොට පාවිච්චි කරන හැම එකම දිරන්නේ. දැන් අපිට ලන්ච් ෂීට් එකක් වෙනකොට පාවිච්චි කරන්න පුළුවන් කිසෙල් පොළයක්. දිරලා යනවනේ. මොකක් හරි රොට් කියන්නේ දි รา යන ද්‍රව්‍ය භාවිතය. අරකමයි මෙන්න මේ ටික මාරු වෙනවා. මේ අලුතෙන් එකක් වෙනවා රීෆියුස් කියලා. හරි. රීෆියුස් කියන්නේ අපද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීම. මෙතෙන්ට අලුතෙන් එකක් වෙනවා රොට්. දි รา යන ද්‍රව්‍ය භාවිතය. ඔය තුන විස්තර කරන්න උතර නෑ. ඔයාලට ඕන නම් මේ කොටස් ටික ලියා ගන්නකො. 3R කිව්වම මේක නැති වෙනවා 4R කිව්වම මේ හතර 5R කිව්වම refuse reuse reduce recycle rot reduce කියන්නේ අපද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීම rot කියන්නේ දි รา යන ද්‍රව්‍ය භාවිතා කිරීම ඕක කියලා දුන්නා මොකේද මොන පාඩමේද මේ ව්‍යාපාර මේ සමාජ වකිම් හා ආචාර ධර්ම rot මෙතනදී මේ replace කියන එක නෑ 5R වලදී replace නෑ මෙතනදී replace නෑ මේ තුන විතරයි මෙතනදී replace නැති වෙලා මෙතනදී ඒ වෙනුවට rot එනවා reduce උත් එනවා දෙපැත්තට දෙකක් 3R 4R 5R ලියා ගන්නකො අවශ්‍ය නම් තුනම ලියා ගන්න මේකේ අවශ්‍ය කරුණු ඒවා ඔක්කොම තරු ලකුණු දාලා ලියා ගන්න උවමනා විස්තර මේක අවශ්‍යයි කියලා මට කියන්න බෑනේ. ඔයා පාඩම් කරලා තියෙන දේවල් නැති දේවල් අනුව අවශ්‍ය දේවල් ලියාගන්න.
ඊළඟ ප්‍රශ්න බලමුද අපි? මම දවස් මුදේ ඉඳන් පන්ති මේ ඔක්කොම පන්ති පරක් වුණා. පරක් වුණා කියන්නේ ඉකෝන් එක 8:00ට පටන් ගත්තා. ඒ වුණාට 8ට පටන් ගත්තේ 10ට ඉවර කරන්න බැන්නා 10:40 විතර. එතකොට එතන විනාඩි 40ක් වැඩිපුර කරපු නිසා මේ පන්තිය පරක් වුණා. හරිනම් මේ පන්තිය 10:00මාර 12:00මාර මේකත් 12:00මාට ඉවර කරන්න බැරි වෙයි. ඉවර කරන්න පුළුවන් වුණත් බැරුණත් එකට ආපහු 2027 නංගිලමල්ලගේ පන්තියක් තියෙන නිසා පේපර් එක කරමු. මොකද දන්නවද අපිට කරන්න වෙන්නේ පේපර් 30යි. 30ක් කරන්න බැරි 28ක් වගේ. මේ පාඩම් වලින් වෙන වෙනම ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. එතකොට පේපර්ස් කරන්න වෙන්නේ 30ක් හෝ 29ක් වගේ අපිට තියෙන සති 30යිනේ. සතියේ එක දවසනේ අපිට කොහොමත් කරන්න පුළුවන්. ඔයාලටත් මැනේජ් කරගන්න පුළුවන් එක දවසයිනේ අපිට තියරි ටික කරන්නත් එපා. තාම තියරි පන්තිය 4 වෙනි පාඩමනේ අලුත් එකේ පරණ එකේ නම් අලෙවි කලනවා කරන්නේ. ඒගොල්ලන්ට තව පාඩම් 5යි තියෙන්නේ. 5කින් තව පාඩම් 4ක් වගේනේ තියෙන්නේ. අලෙවි ඉවර වුණාට පස්සේ පාඩම් 4ක් 5ක්. 4ක් කියමුකෝ 4යි. 4 වෙනි පාඩම යන කට්ටියට තව පාඩම් 14ක් තියෙනවා. ඒතර ඒ ටික ඉවර කරන්නත් ඕනේ. මේ ටික ලිව්වත් තියරි කළත් අනුමාන පේපර්ස් ටිකක් ලිව්වේ නැත්නම් විභාගේ ලේසි වෙන්නේ නැහැ. ලියන්න පුළුවන් අනුමාන නැතුව විභාගේ ලේසි වෙන්න අර විභාගෙට එනම ටික ලියලා යන්න විභාගෙට කලින් මේ අනුමාන ටිකක් ලියන්න ඕනේ. මේවා අනුමාන පේපර් නෙමෙයිනේ. මේ ටික ලියා ගන්න ඕනේ එනේන ප්‍රායෝගික ප්‍රශ්න ලියලා බලන්න. ඊට පස්සේ අනුමාන පේපර්ස් 10ක් 20ක් කරේ නැත්නම් ඔයාට රිසල්ට් එක උඩට ගන්න බැරි වෙනවා. අපිට අරමුණ වෙන්න ඕනි රෑන්ක් එකක් ගන්න ඕනි. අපි ඒකක් ගත්තත් කැම්පස් යන්න බෑ සමහර වෙලාවට නේද? ඒ නිසා මේ අනුමාන පේපර් ටිකක් කාලය තියලා විභාගෙට ඒ ටික ලියන්න අප්‍රේල් මාසෙන් පස්සේවත් පටන් ගන්න. අප්‍රේල් මාසෙන් පස්සේ පටන් ගන්න සිලබස් එක ඉවර කරන්න ඕනේ. හරිද? ඒ නිසා අපි ඉක්මනින් මේක කරගෙන යමු. හරි නේද? ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ ආසිරි සමාගම අපද්‍රව්‍ය කළමනාකරණය ගත්ත ක්‍රියාමාර්ග සඳහන් කරන්න කියලා 3R 4R 5R සංකල්ප කියලා ලිව්වහම හරි සංකල්පණියෝනේ පැහැදිලි කරන්න කිව්වොත් දැන් මේ තුනම වෙන වෙනම දාන්න. සමාජ වගකීම් ඉටු කිරීමෙන් ආසිරි සමාගමට ගන්න පුළුවන් ප්‍රතිලාභ. සමාජ වගකීමක් කියන්නේ ව්‍යාපාරයේ ලාභ ලබාගෙන සේවකයෝ උරගෙන කාලා වැඩ කළා සමාජෙට ගන්න පුළුවන් ලොකෝ මිලක් ගහලා භාණ්ඩ විකුණලා තමන්ගේ ලාභේ තමන් ළඟම තියාගෙන තමන් විතරක් දිනු වෙනවට නෙමෙයි. සමාජයට ආපසු දෙන දෑවලට තමයි සමාජ වගකීමක් කිව්වේ. ව්‍යාපාර තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශවයන්ට උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කරනවට කිව්වා සමාජ වගකීම කියලා. ව්‍යාපාරයක් කටයුතු කරනකොට තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශවයන්ට ව්‍යාපාර තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශවයන්ට උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කරනවට කියනවා ව්‍යාපාරවල සමාජ වගකීම කියලා. ඔය සමාජ වගකීම ඉටු කරන්න ඕනි කාටද? සියලුම පාර්ශවයන්. ඒ කියන්නේ ව්‍යාපාරයට ඇල්ම දක්වන සියලුම පාර්ශවයන්ට සාධාරණයක් කරනවට තමයි සමාජ වගකීම කියන්නේ. සියලුම පාර්ශවයන්ට උනාට සමාජ වගකීම කියන එකෙන් ප්‍රධාන පාර්ශව 4ක් හඳුන්වලා දීලා තියෙනවා ප්‍රධාන අය. එක අයිතිකරුවන්. දෙක සේවකයන්, කළමනාකරුවන් නෑ. තුන ගනුදෙනුකරුවන්. ඉතුරු ඔක්කොම දැම්මා සමාජය කියන ගොඩට. රජය, ප්‍රජාව, විභව ආයෝජකයෝ, ආදේශක වහන්න නිපදවන්නන්, සමිති, සමාගම් ඒ ඔක්කොම ටික ඉන්නේ මේ. අයිතිකරුවන්, සේවකයන්, ගනුදෙනුකරුවන් සමාජයේ ඉන්නේ මෙන්න මේ පාර්ශව හතරේ. මේකේ ඉතුරු ඔක්කොම ටික අයිති වෙනවා සියලුම පාර්ශවවලට පරිම සාධාරණයක් වෙන විදිහට. සේවකයන්ට හොඳ වැටුපක් දෙන්න, ගනුදෙනුකරුට හොඳ නිෂ්පාදනයක් දෙන්න, රජයට හරියට බදු ගෙවන්න, අයිතිකරුට දුන්න මුදලට හොඳ ප්‍රතිලාභයක් දෙන්න ව්‍යාපාරය වග බලා ගන්නවා. එහෙම කළාම හම්බෙන වාසි මොනවද? හොඳ නිෂ්පාදන දෙනකොට ලාභයෙන් කොටසක් ප්‍රජා සත්කාරවලට, පාසල්වලට වගේ දේවල් වලට වියදම් කරනකොට මොනවද හම්බෙන්නේ? ව්‍යාපාරයේ කීර්ති නාමය වර්ධනය කරගන්න එකට ප්‍රධාන අරමුණ. ව්‍යාපාරයේ සමාජ වගකීම් ඉටු කරනකොට තමන්ගේ නම කියනවා. ඇස් කණ්ණාඩි දෙනවා, පාසල් වලට පොත් ලබා දෙනකොට එහෙම හොරෙන්ද දෙන්නේ. ඒවා හොරෙන් දෙන්නේ නැහැ. ඒවා දෙනවා තමන්ගේ ව්‍යාපාරයේ නම ගහනවා දෙන පොත්වල. ඊට පස්සේ ඒවා ෆොටෝස් දාගෙන ඒගොල්ලෝගේ සමාජ මාධ්‍ය වලට ඇතුළත් කරනවා, Facebook එකේම අප්ලෝඩ් කරනවා. ඒගොල්ලෝ සමාජ වගකීම් ඉටු කළාම ඒ මොකටද? ඒ ව්‍යාපාරයේ කීර්ති නාමය වර්ධනය කරගන්න. මම මෙන්න මෙහෙම සමාජ සත්කාර කරනවා. මම මේ වගේ හරියට වැටුප් ගෙවනවා. මම මේ වගේ පාසල් වලට උදව් කරනවා කියලා එයාගේ කීර්ති නාමය වැඩි කරගන්න.
එහෙනම් සමාජ වගකීමක ප්‍රධාන අරමුණ කීර්ති නාමයේවත් ප්‍රතිරූපේ වර්ධනය වෙනවා. ඔය හරහා පාරිභෝගිකයාට හොඳ නිෂ්පාදනය දුන්නාම පාරිභෝගික විශ්වාසය, ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය තහවුරු වෙනවා. විකුණුම් වැඩි වෙනවා. සමහර ව්‍යාපාර මෙලෝ සමාජ වගකීමක් ඉටු කරන්නේ මම නම් එහෙම නැහැ කියලා මගේ නම ගහලා මං ඉස්කෝලේ වලට පොත් දෙන්නේ. තරඟකරුව මුකුත් නොකලට මං එහෙම කරන්නේ. තරඟකාරීත්වයේ ජය ගන්න. ඔගේ වක්‍රාකාර අරමුණු තරඟකාරීත්වයේ ජය ගන්න. තමන්ගේ ව්‍යාපාරයේ දියුණු කර ගැනීමමයි අරමුණ. තරඟකාරීත්වය ජයග්‍රහණය කිරීම. එහෙම නැත්නම් තරඟකාරී උපක්‍රමයක් වෙනවා. තරඟයේ ජය ගන්න උපක්‍රමයක් තමයි සමාජ වගකීම. ඉල්ලුම වැඩි වෙනවා. භාණ්ඩේ විකුණුම් වැඩි වෙලා ඉල්ලුම වැඩි වෙනවා. නීතිමය ආවරණයක් ලැබෙනවා. ඒ කියන්නේ දැන් සමාජ වගකීම් ඉටු කරගෙන හරියට බදු ගෙවාගෙන ඉන්න ව්‍යාපාරයට නීතියෙන් වරදක් වුණත් නීතියෙන් පොඩි සමාවක් ලැබෙනවා. මෙයා හොඳ ව්‍යාපාරයක් හරියට බදු ගෙවනවා. සමාජ වගකීම් ඉටු කරනවා. ඒ නිසා මේ ව්‍යාපාරය හොඳයි කිය. නීතිමය ආවරණයක් ලැබෙනවා. පාරිභෝගික විශ්වාසය තහවුරු වෙනවා. කීර්ති නාමය වර්ධනය වෙනවා. විකුණුම් වැඩිවීම තුළින් ලාභය වර්ධනය වෙනවා. ලියා ගන්න හේතු ටික. ඊළඟ එක පාරිසරික තිරසර සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා සමාගම අවධානය යොමු කළ යුතු කරුණු මොනවද අහනවා. පාරිසරික තිරසාර සංවර්ධනය. තිරසාර සංවර්ධනය කියන්නේ මොකද්ද? අනාගත පරපුරට සම්පත් ඉතිරි කළා සම්පත් පරිභෝජනය කරමින් ලබන සංවර්ධනය. මේ මම තියරි ක්ලාස් එකේ කතා කරා. අපේ පෙක් ක්ලාස් එකේ තියරි ඉන්නේ නැති කට්ටියක් ඉන්නවනේ. මම ඒකයි මතක් කරන්නේ ඔක්කොම. තිරසාර සංවර්ධනය කියලා කිව්වහම අනාගත පරපුරට සම්පත් ඉතුරු කළ වර්තමාන පරම්පරාව පාවිච්චි කරමින් ලබන සංවර්ධනය. ආර්ථික සංවර්ධනය කිව්වහම රටේ තියෙන සියලුම සම්පත් පාවිච්චි කළා හරි කමන්නේ දලදේශීය නිෂ්පාදනය වැඩි වුණොත් ඒකටනේ ආර්ථික වර්ධනය කියන්නේ. රටේ ජාතික නිෂ්පාදනය එහෙම නැත්නම් දලදේශීය නිෂ්පාදනය කියන්නේ. ඒක වැඩි වුණොත් ආර්ථික වර්ධනය. ආර්ථික සංවර්ධනය කියන්නේ ඒකට. තිරසාර සංවර්ධනය කියන්නේ ඒකට. අපි සම්පත් පරිභෝජනය කරන්න ඕනේ අනාගත පරපුරට සම්පත් ඉතිරි කරගෙන. අනාගත පරපුරට සම්පත් ඉතුරු කරමින් වර්තමාන ප්‍රජාව සම්පත් පරිභෝජනය කරමින් ලබන සංවර්ධනය කියන්නේ තිරසාර සංවර්ධනය කියන්නේ. මේක එක සමාන කුළුණු තුනක් මත පිළිටලා තියෙනවා. ඒ කියන්නේ සමානයි මේ මෙන්න මේ තුනම ඉෂ්ට වුණොත් තමයි තිරසාර සංවර්ධනය ඉෂ්ට වෙන්නේ. පාරිසරික තිරසර සංවර්ධනය, ආර්ථික තිරසර සංවර්ධනය, සමාජීය තිරසර සංවර්ධනය. මතකද? ඔව්. ඔය තුන් දෙනාම ඉෂ්ට වෙන්න ඕනේ. පරිසරයට යහපතක් වෙන්න ඕනි, සමාජයේ හැමෝටම සමානව සැලකෙන්න ඕනි. අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මුදලට මිලදී ගන්න පුළුවන් හැකියාව මුළු සමාජයටම තියෙනවා. තිරසාර සංවර්ධනය. මේ අහන්නේ පරිසරය යහපත්ව තියාගන්න මොනවාද ව්‍යාපාර වලට කරන්න පුළුවන් කියලා. එයාට අපද්‍රව්‍ය ටික පරිසරයට මුදා හරිනව වෙනුවට පුළුවන් නේද අපද්‍රව්‍ය කළමනාකරන පිළිවෙත් අනුගමනය කරන්න. අපද්‍රව්‍ය කළමනාකරන concept අර අපි කිව්වේ 3R 4R 5R වගේ සංකල්ප පාවිච්චි කරන්න පුළුවන්. බල ශක්තිය ගොඩාක් වැය වෙනවා. ඒ නිසා පරිසරයට විෂදුම් පිට වෙනවා. ඒ නිසා අපිට පුළුවන් විකල්ප බල ශක්ති ක්‍රම හොයාගන්න. හරිත නිෂ්පාදන වලට යොමු වෙන්න පුළුවන්. හරිත නිෂ්පාදන කියන්නේ පරිසර හිතකාමී නිෂ්පාදන. හරිත නිෂ්පාදන බිහි කරන්න පුළුවන්. ලියන්න. අපද්‍රව්‍ය කළමනාකරන පිළිවෙත් අනුගමනය කිරීම, හරිත නිෂ්පාදන අලෙවි කිරීම, නැත්නම් හරිත නිෂ්පාදන බිහි කිරීම, විකල්ප බල ශක්ති ක්‍රම භාවිතය, විකල්ප බල ශක්ති ක්‍රම භාවිතය, පරිසර ආරක්ෂණ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම එක ව්‍යාපෘති, පරිසර ආරක්ෂණ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම, පරිසර ආරක්ෂණ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම. හිතමු අපි මොනවා හරි ඔය මේ වසවිස ගහපු බෝතල් එක කෘමිනාශක එහෙම ගහපු බෝතල් වතුරට දැම්මොත් මොකද වෙන්නේ? ඒත් ස්වභාවික පරිසරය විනාශ වෙනවා. අන්තරාකාරී ද්‍රව්‍ය විමසිලිමත්ව පරිභෝජන. අන්තරාකාරී ද්‍රව්‍ය විමසිලිමත්ව පරිභෝජනය කරන්න පුළුවන් ඔයාට. ලියන්න අන්තරාකාරී ද්‍රව්‍ය විමසිලිමත්ව පරිභෝජනය. ව්‍යාපාර සමාජ වගකීම් නිවැරදිව ඉටුවීමට නම් ව්‍යාපාර ආචාර ධර්ම පිළිපැදිය යුතු බව විෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීතුමා කියනවා. මොකක්ද එයා කියනවා කියන්නේ? සමාජ වගකීම් නිවැරදිව ඉටු කළ ආචාර ධර්ම ඉටු වෙනවලු. සමාජ වගකීම් හා ආචාර ධර්ම අතර වෙනස පැහැදිලි කරන්න. බලන්න ප්‍රායෝගික ප්‍රශ්න
ප්‍රශ්නයක්. අපි ඉගෙන ගත්තේ සමාජ වගකීමුයි ආචාර ධර්මයි මේ අහන්නේ දෙන්නක වෙනස. මොකද්ද වෙනස? මම කිව්වා සමාජ වගකීම කියන එකේ නිර්වචනය. තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශවයන්ට උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කිරීම. ආචාර ධර්ම කියන්නේ ඔක නෙමෙයි. ඒ මොකක්ද? ආචාර ධර්මයක් කියන්නේ ව්‍යාපාරයක් කටයුතු කරනකොට හොඳ හා නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනවා. සමාජ වගකීමක් කියන්නේ හැමෝටම හොඳක් වෙන විදිහට කටයුතු කරන්න කරන උපරිම සාධාරණ. මේක කියන්නේ හොඳ නරක ගැන අවබෝධයෙන් කටයුතු කරන්න කියන්නේ නරක දේවල් කරන්න එපා. සමාජ වගකීමක් කියන්නේ එහෙනම් කළ යුතු දේ කිරීම ගැන කියලා දෙන එපා. ආචාර ධර්මයක් කියන්නේ නොකළ යුතු දේ නොකර සිටීමයි. කළ යුතු දේ කිරීම නොකළ යුතු දේ නොකර සිටීම. සමාජ වගකීමක් කියන්නේ සේවකයන්ට හොඳ වැටුපක් දෙන්න. පාරිභෝගිකයට හොඳ නිෂ්පාදන දෙන්න. අයිතිකරුට හොඳ ලාභයක් උපයලා දෙන්න. රජයට හරියට බදු ගෙවන්න. කළ යුතු දේ කිරීම. ආචාර ධර්ම වල කියන්නේ මූල්‍ය වංචා කරන්න එපා. අනිත් තරගකරුවන්ගේ නම් වලට ප්‍රතිරූපයට හානි වෙන්න තරග කරන්න එපා. මට කියන්න බෑ මම ප්‍රචාරණ කටයුතු කරනකොට අර ව්‍යාපාරයේ අයිතිකරු හොඳ නෑ, එයාගේ නිෂ්පාදන හොඳ නෑ, මගේව විතරක් ගන්න. කියන්න බෑ. අනිත් තරගකරුවන්ගේ ප්‍රතිරූපයට හානි කරන්න බෑ. බොරු දේවල් ප්‍රචාරය කරනවා නම් අසත්‍ය දෑ sannivedanaya. ආචාර ධර්ම කඩ කිරීම. නොකල යුතු දේ නොකර සිටීම. නරක දේවල් කරන්න එපා. මේ හොඳ දේවල් කරන්න. කොහොමද ලියන්නේ වෙනස? සමාජ වගකීම් නිර්වචන ලිව්වා, ආචාර ධර්ම නිර්වචන ලිව්වා. වෙනස ලිව්වා. ලියන සමාජ වගකීම් නිර්වචනයේ ව්‍යාපාර තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශවයන්ට ව්‍යාපාර තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශවයන්ට ටිකක් ඉක්මනින් ලියන්න ඕනේ තියරි පන්ති වගේ හිමින් බෑ. ව්‍යාපාර තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශවයන්ට 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 උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කිරීම ව්‍යාපාර සමාජ වගකීමයි. උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කිරීම ව්‍යාපාර සමාජ වගකීමයි. ව්‍යාපාර සමාජ වගකීමයි. ඊළඟ කරුණ ලියනවා ආචාර ධර්ම ගැන ව්‍යාපාර කටයුතු කිරීමේදී ව්‍යාපාරිකයා විසින් හොඳ හා නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම. ව්‍යාපාරිකයා විසින් හොඳ හා නරක පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම. ව්‍යාපාරිකයා විසින් හොඳ හා නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම. හොඳ හා නරක පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම ව්‍යාපාර ආචාර ධර්ම ලෙස හඳුන්වයි. ව්‍යාපාරිකයා විසින් හොඳ හා නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම ව්‍යාපාර ආචාර ධර්ම ලෙස හඳුන්වයි. ව්‍යාපාර ආචාර ධර්ම ලෙස හඳුන්වයි. දැන් ලියන වෙනස.
ව්‍යාපාර ආචාර ධර්ම ලෙස හඳුන්වයි. වෙනස ලියන්න. සමාජ වගකීම් යනු කළ යුතු දේ කිරීමයි. එනම් සමාජ වගකීම් යනු කළ යුතු දේ කිරීමයි. එනම් සමාජ වගකීම් යනු කළ යුතු දේ කිරීමයි. ආචාර ධර්මයන් නොකළ යුතු දේ නොකර සිටීමයි. සමාජ වගකීම් යනු කළ යුතු දේ කිරීමයි. ආචාර ධර්ම යනු නොකළ යුතු දේ නොකර සිටීමයි. සමාජ වගකීම් යනු කළ යුතු දේ කිරීමයි. ආචාර ධර්ම යනු නොකළ යුතු දේ නොකර සිටීමයි. ආචාර ධර්ම යනු නොකළ යුතු දේ නොකර සිටීමයි. හරිනේ? ආචාර ධර්ම පද්ධතියක් ගොඩනැගීමේදී සැලකිලිමත් වෙන්න ඕනි කරුණු. ඒ ආචාර ධර්ම පද්ධතිය කියන්නේ මේ ආචාර ධර්ම ටික තියෙනවනේ අපේ. කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් තියෙනවනේ. අර නොකළ යුතු ටික අපි ලියනවා. ඒ කියන්නේ වේලායතුව ව්‍යාපාරයට එනවා වැඩ කරන්න. අන් තරඟකරුවන්ට හානියක් වෙන විදිහට ප්‍රචාරණ කටයුතු අපි කරන්නේ. ප්‍රතිපත්ති ටිකක් ව්‍යාපාර. අපි අසත්‍ය දේවල් sannivedanaya කරන්නේ නැහැ, මූල්‍ය වංචා කරන්නේ නැහැ. ව්‍යාපාරේ ඉස්කෝලේ තියෙන්නේ. පැත්තට කොණ්ඩේ පීරනවා. කොණ්ඩේ කොලර කේ ගැවෙනවා නම් ගාන්ට කපනවා. නේද? නියපොතු කපනවා. කොණ්ඩේ කේක මෝස්තර දාන්නේ. සුදු ගවුම මේ දනිස් බඳට තියනවා. එහෙම කෙනෙක් ඉස්කෝලේ තියනවා නේද? නොකල යුතු දේවල් ටිකක් ලස්සනට. ඔන්න ඕක ලිඛිතව ව්‍යාපාරයක ඉදිරිපත් කළාම ලිඛිතව ඉදිරිපත් කරනම ඔන්නෝම ව්‍යාපාරයේ ලිඛිතව ලියන ඕකට කියන්නේ අපි ආචාර ධර්ම පද්ධතිය කියලා. මේක තමයි හර පද්ධතිය කියලා කියන්නේ. හර පද්ධතිය කියන්නේ මේක තමයි. මේ ආචාර ධර්ම පද්ධතියක් හදනකොට සැලකිලිමත් වෙන කරුණු මොනවාද? ආචාර ධර්ම පද්ධතියක් හදනකොට සැලකිලිමත් වෙන කරුණු අපි ඉස්සෙල්ලාම බලනවා මේ අපේ ව්‍යාපාරේ මොන වගේ එකක්ද? දැන් පාසලක නම් වෙනම එකක්. ඇඟලුම් කම්හලක නම් වෙනම එකක්. නේද? ඒ අපි ව්‍යාපාරය අනුව නිෂ්පාදනය කරන භාණ්ඩය අනුව එන වෙලාව යන වෙලාව වැඩිපුර වැඩ කරන වෙලාව sannivedanaya කරන හැටි නීති රීති හදාගන්නේ ව්‍යාපාරයේ ස්වභාවය මුලින්ම බලමු. ව්‍යාපාරයේ ස්වභාවය කියලා මොකක්ද අපි විස්තරයට ලියන්නේ? පල්හැයි හිතට එනව ලියලාද? අපේ සිලබස් එකේ දීලා තියෙනවනේ විස්තරයක්. අන්න ඒක ඕනේ ලියන්න. ඒකම අඩු නැතුව ලියන්න ඕනේ නැහැ. ඉස්පිරිපාපිලි අඩු නැතුව. ඒ අර්ථය දෙන්න ඕනේ ලියන්න. හිතන ඒවා ලියලා ඉන්න බෑ. BS නම් ලේසි හිතලා ලියන්න පුළුවන් කියලා ලියන්න බෑ. ව්‍යාපාරයේ ස්වභාවය කියන්නේ ඒක භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්ද, සේවා නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්ද? ඒක සුළු පරිමාණ ව්‍යාපාරයක්ද, මහා පරිමාණ ව්‍යාපාරයක්ද? ඒව බලන්න ඕනේ. ඊළඟ අපේ ව්‍යාපාරේ ගනුදෙනු කරු දිහා බලන්න ඕනේ අපි. ගනුදෙනු කරු පොඩි ළමයිද, පාසල් යන අයද, වැඩිමල් අයද, මහලු අයද කවුද කියලා බලන්න. ගනුදෙනු කරු කවුද කියලා අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ එයාගේ ඉල්ලුම් රටාව, එයාගේ වයස, ඒව බලන්න ඕනේ. ඊට පස්සේ මේ හදන ඒවා ඇත්තටම ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බලන්න එපා. ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කට්ටිය හැමෝම හිතාගන්න ඒක නිකන් මේ බෝඩ් එකේ ගහලා තියෙන ටිකක් විතරයි කියලා. ඒ කියන්නේ කෙනෙක් දෙන්නෙක් කරන්නේ නැත්නම් හැමෝම ආචාර ධර්ම ටික කඩ ගන්නවා නෙමෙයි. ප්‍රායෝගික බව කියන එක බලන්න ඕනේ. අපේ ව්‍යාපාරයේ මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක්. ප්‍රායෝගික බව. තවම සේවකයෝ ගැන බලන්න ඕනේ. ඒ කොහොමද? සේවකයන් කියන්නේ අපේ ව්‍යාපාරයේ වැඩ කරන සේවකයින් මේවට කැමැතිද සහ සේවකයින් ලවා මේවා ඉටු කරව ගන්න පුළුවන්ද බලන්න. සංවිධාන ව්‍යුහය දිහා බලන්න. බලතලකාරයන් දෙල්ලගෙන දින විදිය බලලයි හදන්නේ. සමාජ සංස්කෘතිය දිහා බලනවා. සමාජ සංස්කෘතික රාමුවට එකඟද නැද්ද? ඒ කියන්නේ මේ සංස්කෘතික රාමුවට එකඟ වෙනවද? සංස්කෘතික කරුණු දිහා බලලා හදනවා. හරිද? ලියන්නකො 4ක් 5ක්. කරුණු ටික විතරයි ලියන්න තියෙන්නේ. විස්තරේ ලියන්න આવොත් ওই විදිහට ඕනි ලියන්න.
දැන් මම ඔය කියද්දි විස්තරය අවශ්‍යයි නම් ඒ වගේ කරුණු ටික ලියා ගන්න. පොඩි විස්තරයක්. හරිද? ඊළඟට අහනවා රජයේ ව්‍යාපාර කටයුතු කෙරෙහි විවිධ අන්දමින් මැදිහත් වෙනවලු. රජයේ ව්‍යාපාර කටයුතු වලට මැදිහත් වීමේ අරමුණු. ඒ කියන්නේ ඇයි රජයේ ව්‍යාපාර වලට එන්නේ කියලා අහනවා. රජයේ ව්‍යාපාර කටයුතු වලට මැදිහත් එන්නේ ඇයි? ඇයි රජයේ එන්නේ? ඇයි රජයේ එන්නේ කියලා මම කිව්වා රජයේ සහ ව්‍යාපාර පාඩමේ. තුන්වෙනි පාඩමේ. ඇයි එන්නේ? පුද්ගලික අංශයේ තනියෙන් හිටියට එයාගේ අරමුණ මොකද්ද? ලාභ ලැබීම. රජයේ අරමුණ මොකද්ද? සුබ සාධන. පුද්ගලික අංශයේ මහපාරවල් හදනවද කොච්චර ව්‍යාපාරය දියුණු කරගත්තා? ගුවන් තොටුපළවල්, බස් නැවතුම්පළවල් හදනවද ඔරලෝසුකම්? නෑ. අන්නේ කියන පොදු භාණ්ඩ සපයන්නේ පුද්ගලික අංශය. ඒ නිසා රජය මැදිහත් වෙන්න වෙනවා පොදු භාණ්ඩ සැපයීමට. සුබ සාධන භාණ්ඩ සපයන්නේ නොමිලේ අධ්‍යාපනයේ නොමිලේ රෝහල් වෛද්‍ය සේවා දෙනවද? පුද්ගලික අංශය. නෑ. එහෙනම් රජයට මැදිහත් වෙන්න වෙනවා ආර්ථිකය. රජය මැදිහත් වුනේ නැත්නම් නීති රීති ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? නෑ. ඔහේ එක එක්කෙනාට හානි වෙන නිෂ්පාදන පාරිභෝගිකයා ගැන හිතන්නේ නැතුව ලාභ ගැන විතරක් හිතලා ඕන තරම් නිෂ්පාදන විකුණන්න පුළුවන්. ඒ වෙනුවෙන් කවුද ඉන්නේ? පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඉන්නේ ඇයි? පාරිභෝගික ආරක්ෂණය තහවුරු කරන්න. නීති රීති ක්‍රියාත්මක කරන්න රජය. රජය නොහිටියා නම් අපි හිතමු පුද්ගලික ප්‍රවාහනයේදී හිතන මිල ගණන් වලට බස් යනවා. බස් වල හිතන මිල ගණන් අය කරනවනේ. ඕක නැති කරන්න රජයේ පාලන මිලක් දැම්මට කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. බස් එකේ යනකොට ඔහේ ගණන් ගන්න. හරිද? ඔකට රජය මැදිහත් වෙලා රජයේ බස් දෙන්න. අඩු මුදලට. ඒතර පාරිභෝගිකයෝ රජයේ බස් වලට ඇදිලා ගියා. ඒතර පුද්ගලික අංශයට මොකද උනේ? නිකම්ම මිල අඩු කරන්න වෙනවා. එයාගේ බස් වලට එන්නේ නැහැනේ කවුරුත් මිල වැඩි නිසා. රජය දැම්ම පුද්ගලිකව බස්. මේ මොකද්ද රජය කළේ? අහිතකර තරගකාරීත්වයේ පාලනය කළා. එහෙම නැත්නම් මේකට කියනවා ඒකාධිකාරීත්වය. අහිතකර තරගය පාලනය කරනවා. තරගය හොඳයි. අහිතකරව තිබුණොත් හොඳයි. ඒව පාලනය කරන්න රජය. නේද? සම්පත් බෙදී යාම කාර්යක්ෂම කරන්න වගේම ආදායම් බෙදී යාමේ විෂමතා කියන හින්දාත් රජය. ආදායම් බෙදී යාමේ විෂමතා කියන්නේ සමහර අයට ආදායම් වැඩි, සමහර අයට අඩුයි. ඒ හින්දා රජය ඇවිල්ලා මේ ආදායම සමනය කරන්න රජය මැදිහත් වෙලා කලේ වැඩි ආදායම් ලාභීන්ට බදු ගහලා ඒ සල්ලි අඩු ආදායම් ලාභීන්ට දුන්න සහනාධාර විදිහට. ඉහළ ආදායම් ලාභීන්ට බදු අය කළා ඒ සල්ලි පහළ ආදායම් ලාභීන්ට දුන්නා. ආදායම් බෙදී යාමේ විෂමතාවය එතකොට අඩු වුණා. ලියන්නකො මේවා. රජය මැදිහත් උනේ ඇයි කියලා. ඔව් පුතේ ආර්ථික සංවර්ධනය ඇති ගන්න ඒවා හරි. මීට අමතරව ලියලා තියෙන කරුණු අහන්න ඕන නම් ඒවා අහන්න. ඒවා හරි. මම ටියුට් එකේ තව මීට අමතරව දීලත් ඇති. අහිතකර ආර්ථික සංවර්ධනය ඇති කරනවා කියන එක හරි. හරිද? හරි. ඊළඟට බලන්න රජයෙන් ව්‍යාපාර වලට ලැබෙන සහාය හා මඟ පෙන්වීම ව්‍යාපාර වලට වැදගත් වෙන්නේ කොහොමද අහන්න. රජයෙන් ව්‍යාපාර වලට ලැබෙන සහාය ව්‍යාපාර වලට කොහොමද වැදගත් වෙන්නේ? රජයේ සමහර වෙලාවට බදු සහන දෙනවා. බදු විරාම දෙනවා. බදු සහනයක් දෙනවා කියන්නේ රජය දෙනවා නිශ්චිත කාල සීමාවක බදු ප්‍රතිශතය අඩු කරනවා 5% ගෙවුවා නම් 2ක් ගෙවන්න කියනවා 100.
ප්‍රතිශතය අඩු කරනවා බදු සහනයක් 25 ඉඳන් 2030 වෙනකන් කියමුකෝ සහනයක් දෙනවා. බදු විරාමයක් කියන්නේ මොකද්ද? විරාමයක් කියන්නේ බදු ගෙවන්න මේපා කියනවා මේ කාලය. ඒ කාලේ බදු ගෙවන්න නැතුව එයා ව්‍යාපාරය දියුණු කරගන්න කියනවා. බදු සහන බදු විරාම දෙනකොට අර රජය දෙන සහනාධාර ව්‍යාපාර වලට බලපාන්නේ කොහොමද කියලා නේද අහන්නේ. ඔව්. බදු සහන බදු විරාම ලබා දීම තුලින් ලාභය වැඩි වෙනවා. බලපෑම ලියන්න ඕනි සහාය හා මඟ පෙන්වීමත් එක්ක. මොකද්ද දෙන මඟ පෙන්වීම මොකද්ද ලැබෙන සහාය. බදු සහන සහ බදු විරාම දුන්නාම මොකද වෙන්නේ? ලාභය වැඩි වෙනවා. ලාභයෙන් බදු ගෙවන්නේ ලාභය වැඩි වෙනවා. අපේ ව්‍යාපාර ලියාපදිංචි කරන්නේ කා හරහාද? රජය හරහා. ව්‍යාපාරේ ලියාපදිංචි කරගන්න පුළුවන් වෙනවා. නේද? ඔව් ලියාපදිංචි කරගන්න පුළුවන් වෙනවා. ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරන්නේ ප්‍රමිති දෙන්නේ කවුද? රජය. ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරනකොට අපතේ හා නාස්තිය වෙන්නේ නැහැ. ප්‍රමිතියක් කියන්නේ පිරිවිතරයක් කියලා කිව්වා. පාරිභෝගික ආරක්ෂණයේ තියෙනවා ශ්‍රී ලංකා ප්‍රමිති පනත. ඒකේ කියනවා ප්‍රමිතියක් කියන්නේ ඒක ශේෂ්ත්‍රයක ප්‍රවීණයන් විසින් හදපු නිෂ්පාදනය කරනකොට පරිභෝජනය කරනකොට බෙදා හරිනකොට අලෙවි කරනකොට මේ සියල්ලම ඉතාමත් ගුණාත්මක භාවයෙන් තියෙනවා කියලා නිෂ්පාදනය පරිභෝජනය අලෙවිය බෙදා හැරීම මේ කියන ඔක්කොගේම ඒකාබද්ධ ප්‍රතිඵල කැටි කොටගෙන හදපු පිරිවිතරයක් කියන තාක්ෂණික පිරිවිතරයක්. පිරිවිතරයක් කියන්නේ මොඩල් එකක් ආකෘතියක් වෙනවා මේ විදිහට නිෂ්පාදනය කරන්න කියලා. රජය තමයි ප්‍රමිතිය දෙන්නේ. SLS ISO HACCP කීකේ තියෙන භාණ්ඩවල ප්‍රමිති ආයතනයේදී අපි කතා කළා ප්‍රමිති ගැන. ආන්ගේ ප්‍රමිති දෙනකොට මේ ප්‍රමිතියට භාණ්ඩය නිෂ්පාදනය කරා අපතය හා නාස්තිය වෙන්නේ. සියලුම භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ ප්‍රමිතියට. එහෙනම් ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම හරහා අපතේ නාස්තිය අඩු වෙනවා. ලියාපදිංචිය ලබා ගන්න පුළුවන් වෙනවා. මේ ප්‍රමිති නිසා අපිට කීර්ති නාමය වර්ධනය වෙනවා. ප්‍රමිති සහතික ගත්තම් ප්‍රචාරණය කරගන්න ලේසි වෙනවා. නේද? ඊට පස්සේ මේ ව්‍යාපාර විසින් මහා මාර්ග බදු අය කළ මහා මාර්ග ආදී යටිදල පහසුකම් සංවර්ධනය කිරීම නිසා ව්‍යාපාර කටයුතු පහසු වෙනවා. යටිදල පහසුකම් සංවර්ධනය හරහා ව්‍යාපාර කටයුතු පහසු වෙනවා. යටිදල පහසුකම් සංවර්ධනය හරහා ව්‍යාපාර කටයුතු පහසු වෙනවා. ලියන්න. යටිතල පහසුකම් සංවර්ධනය හරහා ව්‍යාපාර කටයුතු පහසු වෙනවා. හරිද? යටිතල පහසුකම් සංවර්ධනය හරහා ව්‍යාපාර කටයුතු පහසු වෙනවා. මෑත කාලීනව ඊළඟ ප්‍රශ්නෙන් අහනවා මෑත කාලීනව බීලූණු මිල සීඝ්‍රයෙන් ඉහළ යාම ආර්ථිකයේ බොහෝ අංශවලට ඍජුවම බලපෑවලු බීලූණු මිල වැඩි වෙච්ච එක. හරිද? ඊට පස්සේ කියනවා මේ ආනයනික බීලූණු මත බදු පැනවීම දේශීය ව්‍යාපාර වලට බලපාන්නේ කොහොමද කියලා. ආනයනය කරන බීලූණු වලට බද්දක් ගෙවුවහම දේශීය ව්‍යාපාර වලට මොකද වෙන්නේ? දේශීය බීලූණු ගොවියට විතරක් නෙවෙයි ඔක්කොටම. මොකද්ද ප්‍රශ්නේ? බීලූණු ආනයනය කරනකොට බද්දක් ගන්නවලු. ඒක බලපාන්නේ කොහොමද කියලා අහන්නේ. මේ තියෙන්නේ අපේ රටනේ. ශ්‍රී ලංකාව. ඕ භාණ්ඩ ආනයනය කරනකොට පිටරට වලින් අපි භාණ්ඩ ගෙන්නනවා. ගෙන්නනකොට මේ වරායවල වලින් මොනවද කරන්නේ? බදු ගහන්නේ. තීරු බදු. ආනයනික තීරු බදු ගහනවා බීලූණු වලට. බීලූණු වලට තීරු බදු ගෙවුවහම දේශීය ව්‍යාපාරිකයන්ට මොකද වෙන්නේ කියලා අහනවා. පිටරටින් ගෙන්නනවා කියමුකෝ බීලූණු 500ක් මිල 500යි බීලූණු කිලෝ 5ක්. 500ට ගෙන්නනකොට බද්දක් ගහනවා මේකට 10%ක්. 550ක් වෙනවා. ඒතර මේ වෙළඳපොළට ගෙනල්ලා විකුණන්න වෙන්නේ 600ටවත් නේ. මේගොල්ලන්ගේ මිල වැඩි වෙනවා නේද බදු ගහනකොට? මිල වැඩි වෙලා ඉල්ලුම අඩු වෙනවා. මිල වැඩි වෙනවා ඉල්ලුම අඩු වෙනවා. මොකක් හින්දාද? බදු නිසා.
එයාගේ මිල වැඩි වෙලා එයාගේ ඉල්ලුම අඩු වෙනකොට අපිට මොකද වෙන්නේ? දේශීය බීලුණු ගොවියාගේ දේශීය බීලුණු ඉල්ලුම වැඩි වෙනවා. ඇයි මෙයාගේ ඉල්ලුම අඩු වුණානේ මිල වැඩි හින්දා. අපිට කවුරුත් බදු ගැහුවේ අපි රට ඇතුලේ බීලුණු ගැහුවේ. එහෙනම් දේශීය බීලුණු මිල වැඩි වෙලා මිල අඩු වෙලා ඉල්ලුම වැඩි වෙනවා. මේ ගාපු බදු මුදලින් රට සංවර්ධනය කරාම යටිතල පහසුකම් සංවර්ධනයේ ව්‍යාපාර වලට පහසුවක්ද? යටිතල පහසුකම් සංවර්ධනය වෙනවා. ලියන්න. ආනයනික බීලුණු වලට බදු පැනවීම දේශීය ව්‍යාපාර වලට බලපාන. හොඳ නරක දෙකම ලියන්න පුළුවන්. බලපාන හැටි. මොකද්ද ලියන්නේ? ආනයනික බීලුණු වලට බදු ගැහුවහම ආනයනික බීලුණු මිල ඉහළ යාමෙන් ආනයනික බීලුණු ඉල්ලුම අඩු වෙනවා. පැහැදිලි කරන්න ඕන. ආනයනික බීලුණු මිල ඉහළ යාමෙන් ආනයනික බීලුණු ඉල්ලුම අඩු වෙනවා. ආනයනික ඒවයි. ආනයනික බීලුණු මිල ඉහළ යාමෙන් ආනයනික බීලුණු ඉල්ලුම අඩු වෙනවා. එම නිසා දේශීය බීලුණු මිල පහළ යාමෙන් දේශීය බීලුණු මිල පහළ යාමෙන් දේශීය බීලුණු ඉල්ලුම වැඩි වෙනවා. දේශීය බීලුණු ඉල්ලුම වැඩි වෙනවානේ. දේශීය බීලුණු ඉල්ලුම වැඩි වෙනවා. එතකොට දැන් පිට රටින් ගෙන්නනකොට බදු ගහනකොට ගෙන්නන එක අඩු වෙලා රට ඇතුළේ නිෂ්පාදනය වෙනකොට රටේ ජාතික නිෂ්පාදනය අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒ දැන් ගෙන්නන්න බෑ බදු ගහනවනේ. බදු වල බලපෑම. බදු ගහපු නිසා පිට රටින් ගෙන්නන්න නැතුව බීලුණු රට ඇතුළේ වවනවා. රට ඇතුළේ වවනකොට රටේ ජාතික නිෂ්පාදනය වැඩි වෙනවා. ආනයනික බදු නිසා දේශීය නිෂ්පාදනය වැඩි වීමෙන් ජාතික නිෂ්පාදනය ඉහළ යනවා. පළවෙනි කාරණාව තමයි ආනයනික මිල ඉහළ යාමෙන් ඉල්ලුම අඩු වී දේශීය බීලුණු ඉල්ලුම වැඩි වෙනවා. එයාගේ මිල අඩු වෙනවනේ. මෙයාගේ මිල වැඩි වෙච්ච හින්දා ඉල්ලුම අඩු වුණා. මෙයාගේ මිල අඩු නිසා ඉල්ලුම වැඩි වුණා. ඒක පළවෙනි කරුණ. ආනයනික බීලුණු මිල ඉහළ යාමෙන් ආනයනික බීලුණු ඉල්ලුම පහළ යනවා. එම නිසා දේශීය බීලුණු මිල පහළ යාමෙන් දේශීය බීලුණු ඉල්ලුම වැඩි වෙනවා. ඊට පස්සේ ආනයනික තීරු බදු නිසා දේශීය නිෂ්පාදනය ධෛර්යමත් වෙනවා. ඒ හින්දා දේශීය ජාතික නිෂ්පාදනය රටේ දාලා දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා. ආනයනික භාණ්ඩ මත බදු පැනවීමෙන් 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 ජාතික ආනයනික භාණ්ඩ මත බදු පැනවීමෙන් දේශීය නිෂ්පාදනයේ ධෛර්යමත් වී ජාතික නිෂ්පාදනයේ ඉහළ යයි. බලපෑම පැහැදිලි කරන්න කිව්වම ওই විස්තරය ඔහම ලිව්වම ඒක ඕක ආයෙ පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඔය ඡේදය තමයි ඔය පැහැදිලි කරන්න යන්නේ. ආනයනික බීලුණු මත බදු පැනවීමෙන් දේශීය නිෂ්පාදනයේ ධෛර්යමත් වෙනවා. ඒගොල්ලන්ට හොඳයිනේ. දේශීය නිෂ්පාදනයේ ධෛර්යමත් වෙලා ජාතික නිෂ්පාදනයේ ඉහළ යයි. දේශීය නිෂ්පාදනයේ ධෛර්යමත් වී ජාතික නිෂ්පාදනයේ ඉහළ යයි. හරිද? ජාතික නිෂ්පාදනයේ ඉහළ යයි. ඊළඟ කරුණ බදු අය භාරය මගින් දැන් තීරු බදු ගැහුවම රජයට සල්ලි එනවනේ. බදු අය භාරය මගින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් ව්‍යාපාරවලට පහසුයි. ලියන්න. බදු අය කිරීම හරහා බදු අය භාරය හරහා කියන බදු අය භාරය හරහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. බදු අය භාරය හරහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ව්‍යාපාර වර්ධනයට හේතු වීම. බදු අය කිරීම හරහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් ව්‍යාපාර වර්ධනය වීම. බදු අය කිරීම හරහා යටිතල පහසුකම් සංවර්ධනය වීමෙන් ව්‍යාපාර වර්ධනය වීම. බලන්න ඊගාව ප්‍රශ්නේ රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාර වලට බලපාන ආකාරය නිදසුන් මගින් පැහැදිලි කරන්නලු. රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට ඒක ව්‍යාපාර වලට බලපාන ආකාරය.
මූල්‍ය ප්‍රතිපත්තිය කොහොමද ව්‍යාපාර වලට බලපාන්නේ? මූල්‍ය ප්‍රතිපත්තිය රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට ව්‍යාපාර වලට බලපාන ආකාරය. රජයේ ප්‍රතිපත්ති ගොඩක් තියෙනවා. ඔයාලට තියෙනවානේ ප්‍රතිපත්ති දෙකක් ගැන. පළවෙනි එක ෆිස්කල් ප්‍රතිපත්තිය, බදු ප්‍රතිපත්තිය කියනවා, අයවැය ප්‍රතිපත්තිය කියනවා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියලාත් මේකටමයි කියන්නේ. දෙවෙනි ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රතිපත්තිය. මේක රාජ්‍ය මූල්‍ය, මේක මූල්‍ය. මේකෙදි කතා කරේ රජයේ ආදායම සහ වියදම ගැන. රජයේ ප්‍රධාන ආදායම් මාර්ග කීයක් තියෙනවද? ප්‍රධානම ඒවා එකයි බදු ආදායම, ඉතුරු ඔක්කොම බදු නොවන. බදු සහ බදු නොවන. රාජ්‍ය ආදායම කොටස් දෙකයි මොනවද? බදු සහ බදු නොවන. බදු ආදායම සහ බදු නොවන ආදායම. රාජ්‍ය වියදම් වර්ග දෙකයි පුනරාවර්තන වියදම්. එහෙම නැත්නම් වර්තන වියදම් කියනවා. ඊළඟ එක ප්‍රාග්ධන වියදම්. ඔය ඔක්කොම බදු රාජ්‍ය ආදායම වියදම බදු නොවන බදු ආදායම් නම් බදු වර්ග ගැන කතා කළා අපි තියරි පන්තියේ. දැන් මේ වගේ ප්‍රශ්න ඉස්සරහට පේපර් ක්ලාස් එකේ දිනවා. ඒතකොට සාකච්ඡා කරනවා. දැන් ඔක්කොම බදු ගැනයි ආදායම් ගැනයි බදු නොවන ටිකයි පුනරාවර්තනයි ප්‍රාග්ධනයි ඔක්කොම කතා කරන්න බෑනේ ප්‍රැක්ටිකලි. පේපර් ක්ලාස් එකේ මම පේපරේ තියෙන ප්‍රශ්න ආශ්‍රිතව පැහැදිලි කරන්න. හරි. ඔය කොහොමද තියරි ඉගෙනගෙන තියෙනවා. ෆිස්කල් ප්‍රතිපත්තිය, බදු ප්‍රතිපත්තිය, ආයවැය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේදී ආදායම් සහ වියදම් බදු නොවන බදු ආපහු බෙදිලා යනවා. පුද්ගල ආදායම් බදු, එකතු කළ අගය මත බදු, නිෂ්පාදන බදු, මොනවාද? උපයන විට ගෙවීම් බදු, ප්‍රාග්ධන ලාභ බදු ඔහොම බෙදෙනවා. ඊට පස්සේ ඍජු බදු, වක්‍ර බදු කියලා ඔය ටික වෙනම වෙන් කරනවා. බදු එකතු කරන ආයතන අනුව බදු ටික වෙන් වෙනවා. බදු ආපාතයේ විතන් කිරීමේ හැකියාව මත ඔහොම කිය බෙදෙනවා. ඊට පස්සේ බෙදෙනවා බදු නොවන ආදායම්, එක එක ලාභ, රජයේ ව්‍යාපාරවල ලාභ, ගාස්තු ආය කිරීම ලාභ, ඊට පස්සේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ආරම්භ ඒවා බදු නොවන ආදායම්. වියදම් ගැන කතා කරලා ඔන්න ෆිස්කල් ප්‍රතිපත්තිය කතා කරන්නේ ඕක. මූල්‍ය ප්‍රතිපත්තිය කතා කරන්නේ මේ රටේ තියෙනවා මුදල් සපයුම කියලා එකක්. ආන්නේක පාලනය කරන්න හැටි තමයි මේකෙන් කතා කරන්නේ. මුදල් සපයුම කියන්නේ මේ රටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණය. මේ රට ඇතුලේ තියෙන සියලුම මුදල් ටික. මුදල් සපයුම කියන්නේ ආර්ථිකය ඇතුලේ හැම මිනිස්සෙක් ගාවම ඒගොල්ලොන්ගේ බැංකු ගිණුම් වල, ඒගොල්ලොන්ගේ ගෙදර, ඒගොල්ලොන්ගේ කැටවල, ඊට පස්සේ කොට්ටාසේ මෙට්ටාසේ කොහෙද සල්ලි තියෙනවා නම් මේ රටේ සංසරණය වෙන සියලුම මුදල් ටික ඒ රටේ මුදල් සපයුම. ඕක වැඩි වුණොත් ආර්ථිකයට හිතකර නැහැ, අඩු වුණත් හිතකර නැහැ. ඒ නිසා මේ ස්ථාවර මට්ටමක තියාගන්න ඕනේ. ඔකට කියනවා මිල ස්ථායීතාවය කියලා. මේක ආර්ථික අරමුණක්. රජයේ ආර්ථික අරමුණක් මිල ස්ථායීතාවය. රජයේ ආර්ථික අරමුණක් මිල ස්ථායීතාවය. රජයේ මේ භාණ්ඩයක ආර්ථිකයේ මුදල් වැඩි වුණත් හොඳ නැහැ, අඩු වුණත් හොඳ නැති නිසා මිල ස්ථාවරව තියාගන්න ඕනි. ස්ථාවරව මිල තියාගන්නවට කියනවා මිල ස්ථායීතාවය කියලා. ඔක පාලනය කරනවා රජය විසින්. මේ ප්‍රතිපත්තිය හරහා. අපි හිතමු මේ රටේ සල්ලි ප්‍රමාණය වැඩි, භාණ්ඩ ප්‍රමාණය අඩුයි කියලා. හොඳයිද? නෑ. මේ තියෙන රටේ සල්ලි ටික, මේ තියෙන රටේ භාණ්ඩ ටික. මේ සල්ලි ටික වැඩි, මේ භාණ්ඩ ටික මිලදී ගන්න. මේ භාණ්ඩයේ පසුපස ගොඩාක් සල්ලි හඹාගෙන එනකොට භාණ්ඩ දෙන්න නෑනේ. ඒතර භාණ්ඩ හිගයක්. ඒ නිසා මේ භාණ්ඩයේ මිල වැඩි කරන්න වෙනවා. මිල වැඩි කළාට පස්සේ මේ සල්ලි ටික මේකට බෙදා ගන්න ලේසියි. මිල වැඩිනේ. ඕකේ අනිත් පැත්ත වෙලා මුදල් මෙච්චරක් වෙලා භාණ්ඩ වැඩි වුණොත් භාණ්ඩ තිබුණට මිලදී ගන්න මුදල් නැහැ. ඔකට කියනවා හිගයක්. අතිරික්තයක්. මෙතන හිගය, මෙතන අතිරික්තය. භාණ්ඩ වැඩි වුණත් හොඳ නැහැ. මුදල් වැඩි වුණත් හොඳ නැහැ, අඩු වුණත් හොඳ නැහැ. දැන් මෙතන භාණ්ඩ පොඩ්ඩයිනේ. මුදල් වැඩි. ඒ නිසා භාණ්ඩවල මිල වැඩි කරන්න නම් ඔකට කියන්නේ උද්දමනය කියලා. මෙතන මුදල් අඩුයි, භාණ්ඩ වැඩි. මොකද වෙන්නේ මේ භාණ්ඩ එක බෙදලා දෙන්නේ මිනිස්සු ළඟ සල්ලි නැහැ. මිල අඩු කරලා බෙදලා දෙන්න. ඒකට කියනවා අවදානම. එහෙනම් භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම වැඩි වුණත් හොඳ නැහැ, අඩු වුණත් හොඳ නැහැ. උද්දමනයත් අහිතකරයි රටට අවදමනයත් අහිතකර හින්දා මේ දෙන්නව පාලනය කරනවට කියනවා මිල ස්ථාවරත්වය කියලා. මිල ස්ථාවරත්වය ඇති කරනවා කියන්නේ ඕක. ඒක කරන්න මූල්‍ය ප්‍රතිපත්තියේ උපකරණ පහක් තියෙනවා. ඔන්න ඔය පහ පාවිච්චි කරනවා. මේ පහ ගැන ඉස්සරහට ලියන්න තියෙන කරුණු වල මම කියලා දෙන්නම්. සුරකුම්පත් විකුණනවා.
පොලිය අනුපාත අඩු වැඩි කරනවා. දැන් පොලිය වැඩි කරාම මිනිස්සු ණය ගන්නෑනේ. ණය ගත්තොත් මිනිස්සු අතට සල්ලි එනවා. සල්ලි එන්න උද්දමනය වැඩි වෙනවා. එන්න හොඳත් නෑ යන්න හොඳත් නෑ සමානව තියෙන්න ඕන. රජයේ මහ බැංකුව සුරකුම්පත් විකුණනවා. විකුණනකොට සල්ලි ටික මහ බැංකුවට ඇදිලා යනවනේ. ඒත් මිනිස්සු අතේ තියෙන සල්ලි අඩු වෙනවා. ඒව කරන්නේ මෙන්න මේක පාලනය කරන්න. ඒ පාලනය කරන්න ගන්න උපකරණ නිසා මොනවද ව්‍යාපාරවලට වෙන බලපෑම? දැන් උද්දමනයක් තියෙන වෙලාවක පොලිය වැඩි කරනවා ණය ගන්නවට. ණය ගත්තොත් තව මිනිස්සු ළඟට සල්ලි යනවනේ. ණය ගැනීම පාලනය කරාම ව්‍යාපාර දියුණු කරගන්න සල්ලි නෑ. තේරෙනවනේ. සුරකුම්පත් නිකුත් කරනකොට ව්‍යාපාර වලට ආයෝජන අවස්ථා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර කියන්නේ. ඒවා රජයේ නිකුත් කරන සුරකුම්පත්. ඒවයි සල්ලි ආයෝජනය කරාම පොලියත් එක්ක සල්ලි වලට හම් ගන්න පුළුවන්. ආයෝජන අවස්ථා ලැබෙනවා. අන්න ඒව තමයි මේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා ව්‍යාපාර වලට ලැබෙන දේවල් නේද අහන්නේ. ඔය බලපාන ආකාරය. නිදසුන් මගින් පැහැදිලි කරනවා. ලියන්න. සුරකුම්පත් රජයේ සුරකුම්පත් මහ බැංකුව සුරකුම්පත් නිකුත් කරනකොට ව්‍යාපාර වලට ආයෝජන අවස්ථා ලැබෙනවා. ඊට පස්සේ පොලී අනුපාත අඩු වැඩි කරනකොට ණය ලබා ගැනීමේ හැකියාව සීමා වෙලා ව්‍යාපාරය පුළුල් කරගන්න ආදායමක් නැති වෙනවා. දැන් ව්‍යාපාර පුළුල් කරන්නේ ණය අරන්නේ. ඒක ණය ගන්න පොලිය වැඩි වෙනකොට ණය ගන්න බෑ. ලියන්න. සුරකුම්පත් නිකුත් කිරීම මගින් සුරකුම්පත් නිකුත් කිරීම මහ බැංකුව නිකුත් කරන සුරකුම්පත් කියලා ලියන්න. සුරකුම්පත් නිකුත් කිරීම මගින් කිව්වත් කමන්නේ මහ බැංකුව නිකුත් කරන සුරකුම්පත් වල ආයෝජනය කිරීම නිසා මහ බැංකුව නිකුත් කරන සුරකුම්පත් වල ආයෝජනය කිරීම නිසා මහ බැංකුව නිකුත් කරන සුරකුම්පත් වල ආයෝජනය කිරීම නිසා මහ බැංකුව නිකුත් කරන සුරකුම්පත් වල ආයෝජනය කිරීම නිසා ව්‍යාපාරවලට ආයෝජන අවස්ථා සැලසීම සුරකුම්පත් වල ආයෝජනය කිරීම නිසා ව්‍යාපාරවලට ආයෝජන අවස්ථා සැලසීම ඊට පස්සේ ලියන්න බැංකු පොලී අනුපාත වැඩිවීම තුලින් 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 ණය ලබා ගැනීම සීමා වී 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 ව්‍යාපාරය පුළුල් කිරීම ව්‍යාපාරය පුළුල් කිරීම ව්‍යාපාරය පුළුල් කිරීමට කියලා ලියන්න ව්‍යාපාරය පුළුල් කිරීමට බාධාකාරී වීම ව්‍යාපාරය පුළුල් කිරීමට බාධාකාරී වීම බලන්න ඊගාව ප්‍රශ්නේ කියනවා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඇඟලුම් පාඨමාලාවක් හදාරපු සඳුනි රැකියාවක් ලැබෙන තෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ඉවතලන ඩෙනිම් රෙදි කැබලි ආශ්‍රයෙන් විසිතුරු තොප්පි මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කළාලු. හරිද? සඳුනි ආරම්භ කළ ව්‍යාපාරයේ අවාසි දෙක බැගින් තියෙනවා. වාසි අවාසි වෙන්නේ නැති ඔය. අවාසි දෙක බැගින්. මට කියන්නකෝ අවාසි සඳුනි ආරම්භ කරපු ව්‍යාපාරය මොකද්ද? මේක තියෙන්නේ ව්‍යාපාර සංවිධාන පාඩමේ. සඳුනි තනියෙන් මේක පටන් ගන්න තියෙන්නේ මේක ඒක පුද්ගල ව්‍යාපාරයක්. කේවල ස්වාමි ව්‍යාපාරයක්. මොකද්ද සඳුනි ආරම්භ කරපු ව්‍යාපාරයෙන් තියෙන අවාසි? තනියෙන්ම ව්‍යාපාරයක් කරනකොට ඒක පුද්ගල ව්‍යාපාරයක් ඒකේ ඉන අවාසි මොනවාද? ආරම්භ කරනකොට ප්‍රාර්ථනීය ලොකුවට හොයාගන්න විදිහක් නැහැ තනියමනේ. දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා හවුල සමාගමක් පටන් ගත්තා නම් අපිට පුළුවන් මුදල් සම්පාදනය කරගන්න වැඩිපුර. ගොඩක් කට්ටිය ඉන්නවනම් මේකේ ඉන්නේ සඳුනි විතරයි. එහෙනම් ප්‍රාග්ධන සම්පාදනය සීමිතයි.
ලාභයක් හම්බුනොත් කමන්නේ පාඩු වුණොත් පාඩු තනියම විඳ දරා ගන්න වෙනවා. ඊට පස්සේ තනියෙන් ගන්න තීරණ අසාර්ථක වෙන්න පුළුවන්. තනිව ගන්නා තීරණ අසාර්ථක වීම නේද? ආරම්භ කිරීමේදී ප්‍රාර්ථනීය ප්‍රමාණවත් නොවීම, කලමනාකරණ කටයුතු තනියම කරන්න වෙනවා. නේද? පාඩු අලාභ තනිව විඳ දරා ගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ වගකීම අසීමිතයි. මොකද වගකීම අසීමිතයි කියන්නේ? ඒක පුද්ගල ව්‍යාපාරවල වගකීම පුද්ගලික දේපල දක්වා විහිදලා යනවා. අපි ව්‍යාපාරයක් කරනකොට වගකීම අසීමිතයි කියන්නේ තනියෙන් කරන හින්දා වැඩ ගොඩක් කරන්න තියනවා කියලා නෙමෙයි. ව්‍යාපාරය කරගෙන යනකොට ණය ගත්තොත් මිනිසුන්ගේ ව්‍යාපාරය වැහිලා ගියා කියලා බාහිර පාර්ශවයන්ගෙන් ගත්ත ණය නොගෙවයින් බෑ. අනිවාර්යෙන් ගෙවන්න. සමාගමක වගේ නම් සමාගම බංකොලොත් වුණොත් බාහිර පාර්ශවයට ණය තිබ්බට ගෙවන්න ඕනේ. ඒවේ වගකීම සීමිතයි. මේකේ අසීමිතයි. මම ව්‍යාපාරයක් කරනකොට මට සල්ලි මදි වෙලා මම එක එක්කෙනාගෙන් සල්ලි ණයට ගත්තොත් ඒගොල්ලෝ ඉල්ලගෙන එනකොට මම කියනවා ව්‍යාපාරයේ බංකොලොත් වුණා සල්ලි දෙන්න විදිහක් නැහැ කියලා. එහෙම බෑ. මට පුද්ගලික දේපලක් විකුණලා හරි මං යාට ණය ගෙවන්න ඕනි නම් ඒකට කියන්නේ වගකීම අසීමිතයි කියන්නේ. වගකීම පුද්ගලික දේපල දක්වා විහිදිලා යනවා. පුද්ගලික දේපලක් විකුණලා හරි සල්ලි ගෙවන්න ඕන. තේරෙනවද? වගකීම අසීමිතයි කියන්නේ ඒකට. තව මොනවාද? නීතිමය පුද්ගල භාවයක් නෑ නීති පුද්ගල ව්‍යාපාරවල. නීතියේ දිගේ ස්වාධීන පුද්ගලයෙක් විදිහට පිළිගන්නවා කියන එකට තමයි නීතිමය පුද්ගල භාවය කියන්නේ. ඒක නෑ ඒක පුද්ගල ව්‍යාපාරවල. අවාසිලිය. මේ ව්‍යාපාරයේ සීමා සහිත පෞද්ගලික සමාගමක් කරන්න තීරණය කළාලු ඒකෙන් අත්වන වාසි අවාසි. අපි තාම පෞද්ගලික සමාගම් කළේ නෑ අලුත් පන්තියේ නම්. පෞද්ගලික සමාගමක් කියන්නේ කොටස් නිකුත් කරලා ප්‍රාර්ථනීය හොයාගන්නේ එකක් 50ක් අතර සේවක සංඛ්‍යාවක් ඉන්න එක. සේවකයෝ නෙමෙයි කොටස් කරු. හරිද? මම සමාගම් ගැන අද පන්ති කතා කරන් තියෙන ඒ කොටස් තමයි. එකක් 50ක් අතර සේවකයෝ ගානක් ඉන්නේ පොදු සමාගම පුද්ගලික සමාගමක. පුද්ගලික සමාගමක් කරනවා කියලානේ කියන්නේ. ඒකෙන් හම්බෙන වාසි. තනියෙන් කළාට වඩා පුද්ගලික සමාගමක් කළාම වාසි. ඒ කියන්නේ වාගෙන් අහන්නේ. කේවල ස්වාමී ව්‍යාපාරයට සාපේක්ෂව සමාගමක වාසි. මොකද්ද කේවලයකට වඩා සමාගමේ වාසි? වැඩි ප්‍රාග්ධනයක් හොයාගන්න පුළුවන්. ඇයි? 50 දෙනෙක්නේ. එකක් 50. වැඩි ප්‍රාග්ධනයක් සම්පාදනය කරගන්න පුළුවන්. වගකීම අර වගේ අසීමිත නැහැ. පුද්ගලික දේපල වලින් ගෙවන්න ඕනේ නැහැ. ව්‍යාපාරයේ බංකොලොත් තුනොත් ණය ගෙවන්න ඕනේ නැහැ බාහිර පාර්ශව. වගකීම සීමිතයි. නීතිය ඉදිරියේ ස්වාධීන පුද්ගලයෙක් විදිහට පිළිගන්න නෛතික පුද්ගල භාවයක් තියෙනවා. තනියෙන් තීරණ ගන්න ඕනේ නැහැ. කළමනාකරන මණ්ඩලයක් මගින් තීරණ ගන්න පුළුවන්. බියන කළමනාකරන මණ්ඩලයක් මගින් තීරණ ගන්න පුළුවන්. වගකීම සීමිතයි. නෛතික පුද්ගල භාවයක් තියෙනවා. වැඩි ප්‍රාග්ධනයක් සම්පාදනය කරගන්න පුළුවන්. ඊළඟට කියනවා සීමා සහිත පොදු සමාගමක් ආර්ථික සංවර්ධනයට ඇති කරන බලපෑම. සීමා සහිත පොදු සමාගම් ආර්ථික වර්ධනයට කරන බලපෑම. සීමා සහිත පොදු සමාගමක් කියන්නේ සේවක සංඛ්‍යාව 1යි මේ සේවකයෝ නෙමෙයි කොටස් කරු 1යි අසීමිතයි. පොදු සමාගම් වලට ඕන තරම් සේවකයෝ ගන්න පුළුවන්. සෝරි කොටස් කරු මට කියවෙන්නම සේවකයෝ කොටස් කරු. සමාගමේ අයිතිකරුවන්ට කියන්නේ කොටස් කරු. ඒක පුද්ගල ව්‍යාපාරයක් නේ අයිතිකරුවෝ කියන්නේ හවුලක් නම් හවුල්කරුවෝ. සමාගමක් නම් කොටස් කරුවෝ සමුපාකාරයක් නම් සමාජිකයෝ. එහෙම. පොදු සමාගම් කියන්නේ සේවක කාර්ය මණ්ඩලයේ වැඩි කොටස් කරුවෝ වැඩි. ඒවා ආර්ථිකයට කරන බලපෑම මොනවා හරි ව්‍යාපාරයක් කරනවා නම් ආර්ථිකයේ දලදේශීය නිෂ්පාදනය වැඩි වෙනවා කියන එක කියන්න පුළුවන්. ජාතික නිෂ්පාදනය වැඩි වෙනවා. ඊට පස්සේ මේ එකයි අසීමිතයි කියන්නේ ලොකු කොටස් කරුවෝ ඉන්නවා කියන්නේ මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් නේද? තනියම මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කරන්න අමාරුයි. බැරි නෑ අමාරුයි. එහෙනම් මේකෙදි මහා පරිමාණ නිෂ්පාදන ආරම්භ වෙනවා. මහා පරිමාණ නිෂ්පාදන ආරම්භ වෙනවා. ජාතික නිෂ්පාදනය ඉහළ යනවා. මහා පරිමාණ නිෂ්පාදනය වැඩි වෙනවා. තව මොනවාද? දැන් මේ ලොකු ව්‍යාපාර වෙන දේවල්. දැන් මේ ලොකු ව්‍යාපාර කරගෙන යනකොට දැන් සාමාන්‍යයෙන් පොඩි ව්‍යාපාරයකට වඩා ලොකු ලාභයක් මහා පරිමාණ ව්‍යාපාර ලබනවා. ඒතකොට රජයට බදු වැඩිපුර ගන්නවා. ලාභෙටනේ බදු ගහන්නේ. ලාභෙ වැඩි වෙන්න රජයට බදු වැඩිපුර ගෙවනවා.
විශාල බදු අයභාරයෙන් විශාල ප්‍රමාණයක් ගෙවීම. බදු අයභාරයෙන් විශාල ප්‍රමාණයක් ගෙවනවා නේද? විදේශ විනිමය උත්පාදනය කරන්න පුළුවන්. මහා පරිමාණ නිෂ්පාදන නිසා විදේශ විනිමය උත්පාදනය කරන්න පුළුවන්. ලියන්න මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ වීම, ජාතික නිෂ්පාදනයේ වර්ධනය වීම, බදු අයභාරයෙන් විශාල ප්‍රමාණයක් ගෙවීම, විදේශ විනිමය උත්පාදනය කිරීම, පොදු සමාගමක් කළාම ලැබෙන වාසි. පොදු සමාගමක් කළාම ලැබෙන වාසි. හරි. පොදු සමාගමක් කළාම ලැබෙන වාසි. ඊට පස්සේ වරලත් ව්‍යාපාර කියන කොටස අපි අලුත් පන්තියේ කළේ නෑ. මම වරලත් ව්‍යාපාර කියන කොටස අද කරනවා. මට දැන් ආපහු 1ට 2027 ක්ලාස් එකක් තියෙනවා. 1 ඉඳන් 3 වෙනකන් ආයෙ 4 ඉඳන් 6 වෙනකන් 2027 ඉක්කොන් BS ක්ලාස් දෙකම තියෙනවාද. ඒක නිසා මම මේ පන්තිය 12:00ට ඉවර කරන්න හිටියේ පුතේ. අපි මේක ඉතුරු කොටස ලබන සතියේ සාකච්ඡා කරලාම ඊළඟ සතියේ පේපර් එක පටන් ගමු. සති 5ක් තියෙනවා මම ඊළඟ සති ටිකේ පේපර්ස් ටික ඔයාලට ඉවන්නම්. ඒ පේපර් ටික තමයි දිගටම සාකච්ඡා කරන්නේ. ඒවට ඒක print out දාගෙන ක්ලාස් එකේදී අපි සාකච්ඡා කරලා කරමු. අනිත් වෙලාවෙදී ඔයා තියරි ටික පාඩම් කරන්න. මේක ආයෙ ලියලා ආයෙ අහගෙන ඉන්න අවශ්‍ය නැහැ. මම සම්පූර්ණ තියරි මතක් කරලා පේපර් එක කරනවා. ඒ නිසා මේකේ ඉතුරු කොටසේ ඉඳන් අනිත් ටික අපි සාකච්ඡා කරමු. මේ ඊළඟ සතියේ පේපර් ක්ලාස් එකේදී සාකච්ඡා කරලා උත්තර ටික ලියමු. අද තියරි ක්ලාස් එක අලුතෙන් පටන් ගත්ත තියරි ක්ලාස් එක තියෙනවා රැයට. මම එහෙනම් අදට පන්තිය නතර කරනවා. ඒකට අපෝ ක්ලාස් එකක් තියෙනවා. මේකේ මේ ඔක්කොම ටික ලියලා හිටන් උත්තර පත්‍රය ඇටච් කරලා වෙන ෆයිල් එකක දාගන්න. ඕක ඉතුරු ටික සාකච්ඡා කරලා ඉතුරු පේපර්ස් 4 ජනවාරි මාසේ සාකච්ඡා කරනවා. එහෙනම් සිලබස් එක ඉවර කරන විදිහට තමයි පේපර්ස් කරන්න වෙන්නේ. ඒක නිසා අපි ඉක්මනින් සිලබස් එක ඉවර කරගමු. පේපර්ස් ටික ඉවර කරමු. එහෙනම් මම අදට පන්තිය නතර කරනවා. බුදු සරණයි. විශ් යූ ඔල් ද බෙස්ට්.